සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. හොඳයි. ගෞරවනීය ගුරුදේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානය තුල වැඩ සිටින ගෞරවනීය පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි, අද වටාපත ප්‍රදේශවාසී පින්වත් සියලු දෙනාටම විශේෂ දවසක්. ඒ තමයි අපේ මේ ධර්මාසනය තුල වැඩ සිටින දේශකයාණන් වහන්සේගෙන් ධර්මය බිඳක් ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඉතින් මේ ධර්ම දේශනාවේ අරමුණු කීපයක් තිබෙනවා. ඊට පෙර ආතුව අපි පළමුව මේ දේශනය සඳහා වැඩම කොට වැඩ සිටින අපේ පඬිත හාමුදුරුවෝ පිළිගැනීමටයි අපි සූදානම. පින්වත්නි, මේ දවස්වල විශේෂ වශයෙන්ම ඒ ධර්ම දේශනා කටයුතු සිදු කරමින් ඔබ කාතරත් එවැගේම අප රට තුලත් විදේශ රටවල් තුලත් ප්‍රසිද්ධියට පත් වෙලා ඉන්න පොඩි හාමුදුරුවෝ කෙනෙක් තමයි මේ වෙලාවේ මේ දේශනාව සිදු කරන්නට මේ ධර්මාසනය තුල වැඩ ඉන්නේ. ඒ උන්වහන්සේ ඊටාම දක්ෂයි. උන්වහන්සේ පොඩි කාලේ ඉඳන්ම ඒ ධර්ම දේශනා හැකියාව මේ ලෝකයට ඒ වගේම ශ්‍රාවකයන්ට ප්‍රකාශ කර හමාරයි. ඉතින් ඒ නිසා අද මේ විශේෂ ධර්ම දේශනාව සඳහා වැඩම කොට වැඩ සිටින්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ඒ වගේම රූපවාහිනී ගුවන් විදුලි ධර්මදේශක විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද අපේ කුඩාපානේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මේ වෙලාවේ ගෞරවයෙන් යුක්තව අපේ නායක හාමුදුරුව වෙනුවෙන් ඒ වගේම අපේ ධම්මිස්සර පඬිත හාමුදුරුව වෙනුවෙන් ඒ වගේම සතරපේරුවේ දායක දායිකාවන් වෙනුවෙන් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. සියලු දෙනාම සාදුකාරයක් දීලා උන්වහන්සේ පිළිගන්න. හොඳයි පින්වත්නි, මේ වෙලාවේ අද ගොඩාක් හවස 5 විතර ඉඳන් එක දිගට වැස්ස වැටුණා.
ඉතින් නැත්නම් මීට වැඩි පිරිසක් අපි අපේක්ෂා කළා. නමුත් මේ වර්ෂාව ඒකට ලොකු බාධාවක් බවට පත් වුණා. නමුත් මේ දේශනාව ශ්‍රවණය කරන්න පිරිසක් පැමිණ තිබෙනවා. ඒ පිළිබඳවත් කෘතවේදී වෙමින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කුසල් මදුසාන් නිලන්ති ධම්මිකා දෙපළ ඇතුළු ඒ ලක්ෂාන් මායාදුන්න දුල්ෂාන් මායාදුන්න දරුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා. ඉතින් අපේ හාමුදුරුවන්ට ඒ මල් වට්ටියක් සූදානම් කරලා තිබ්බා ඒ පවුලේ අය වනමල් වට්ටියක්. ඉතින් නමුත් මේ වැස්ස නිසා අපි ඒක පළමුව අපේ හාමුදුරුවන්ට අතගස්සලා පූජා කරන හැටියට අපි මේ මහත්මියට මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි ඉන් අනතුරුව දහත් වට්ටිය දීලා මේ ධර්ම දේශනාවට ආරාධනා කිරීම ඒ සහෝදරයා විසින් සිද්ධ කරනවා ඇති කවුරු සාදුකාරයක් දෙන්න. හොඳයි අපේ පඬිත හාමුදුරුවනේ මේ ධර්ම දේශනාවේ අරමුණු කීපයක් තිබෙනවා. එක තමයි දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීම, ඒ වගේම මේ මාසයේ මේ විහාරස්ථානයේ ආදී කර්තෘ වන මහෝපාද්‍යය අතිපූජ්‍ය පැල්මඩුල්ලේ සුමිත්තානන්ද නායක හාමුදුරුව අපවත් වෙලා අවුරුදු 49ක් වෙනවා. උන්වහන්සේට පින් දෙන්න. ඒ වගේම මහෝපාද්‍යය අතිපූජ්‍ය එරබද්දේ සිරි සුභාරති නායක හාමුදුරුව අපවත් වෙලා දැනට අවුරුදු 7ක් 8ක් පමණ වෙනවා. උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම මේ පින්කමට දායකත්වයේ ගත් අයගේ නමින් ජන්මාන්තරගතවන්ට දුණු ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම මේ පැමිණි සියලු දෙනා නමින් ජන්මාන්තරගතවන්ට දුණු ඥාතීන්ට පින් දීම කියන අරමුණු පෙරදරි කරගෙනයි මේ දේශනාව සිදු කරන්නේ. ඒ නිසා ගෞරවයෙන් යුතුව අපේ හාමුදුරුවන් වහන්සේට මෙතෙන් සිට දේශනාව සිදු කරන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. හොඳයි හැමදෙනාම සාදුනාදය පවත්වමු. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛං ච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මාති. රත්නපුර වටාපොත දේවානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ගරු කටයුතු නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාරවාසී සදා වන්දනීය ගරු කටයුතු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්වත්නි. අද අපේ ඇතු හැම දිනම ඊටම ශ්‍රද්ධාවෙන් ඊටම උමනාවෙන් මේ විහාරස්ථානයට ඇවිල්ලා මේ අවස්ථාවට බොහෝ කල් වෙලා ඇතුව ඇවිල්ලා සූදානම් වෙලා බලාපොරොත්තුෙන් එන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඊටමත් අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමේ
අරමුණ නැතුව ධර්මාවබෝධය කියන මූලික අරමුණ නැතුවමයි අද මේ පින්කමට සම්බන්ධ වෙන්නේ, පින්කමට දායක වෙන්නේ. ඒ වගේම තමයි අවශේෂ අරමුණු විදිහට දායකත්වයන් ගෙන කටයුතු කරන කුසල් මදුෂාන්, නිලන්ති ධම්මිකා, ලක්ෂාන් මායාදුන්න, දුල්ෂාන් මායාදුන්න, ඉතින් ඒ පවුලලය මේ පින්කමේ දායකත්වයෙන් ගෙන කටයුතු කරනවා, බලාපොරොත්තු වෙනවා. දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මහෝපාද්‍යය ගරු කටයුතු පැල්මඩුල්ලේ සුමිත්තානන්ද නායක මාහිම්පාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්න. මහෝපාද්‍යය එරබද්දේ ශ්‍රී සුභාරති නාහිමියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඒ පවුල නමින් මියගිය දෙමව්පියන් ඇතුළු නමින් මියගිය ඥාතීන්ට පින් දෙන්නට මේ උතුම් පින්කම සංවිධානය කරනවා ගරු කටයුතු වත්මන් විහාරාධිපති ගෞරව ශාස්ත්‍රපති අවසරයි නම කියන්නට පූජනීය ප්‍රක්වානී සුමිත් නායක මාහිම්පාණන් වහන්සේගේ ඒ අවවාද අනුශාසනා මඟ පෙන්වීම ඇතුව අද මේ පින්කම ඉතාමත් පිළිවෙලට හරි ලස්සනට සංවිධානය කරලා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ධර්ම දේශනාව සංවිධානය කරේ 7ට. හැබැයි අපිට පටන් ගන්න උනේ 8ත් පහු වෙලානේ. දැන් මේ පටන් ගත්ත වෙලාවෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? වහිනානේ. මාර ප්‍රශ්නේ. මේ මනන් සාමාන්‍යයෙන් ඕනම දෙයක ධනාත්මක පැත්ත දකින්න කියලා යෝජනා කරන්නේ. ඕනම දෙයක අපිට ගන්න හොඳක් සහ නරකක් තියෙනවා නේ. අපිට ඕනම දෙයක හොඳ ගන්න පුළුවන්. දැන් අද පින්කමේ වැස්ස නිසා මොකෝ උනේ? නායක හඳුරු මතක් කරා වගේ වැස්සේ නැත්තම් මීට වඩා සෙනගක් එන්න තිබ්බා. දැන් හිතන්න අපරාධේ වැස්ස නිසා මටත් ඉන්නේ නැතු ඉන්න තිබ්බේ නේ. දැන් මම එහාට ඉඳන් නෙවෙයිනේ ආවේ නේ. දැන් අද ධර්ම දේශනා තව දෙකක් තිබුණා. ඒ දෙක ඉවර කළා. ඒතර මතක තියාගන්න. දැන් හිතන්න මම කියන්නේ මෙහෙමයි. තව වැස්සක් කමන්නේ නේ. හරිද? මොකද දැන් හිතන්න මේ ඉන්නේ මේ පෙරිලා එකතු වෙච්ච පිරිසනේ. නේ. දැන් වැස්සේ නැත්තම් වැස්ස හේතුවක් කරගෙන ධර්මයේ මග හරිනවා කියන්නේ මේ ධර්මය මොනම හේතුවක් නිසා අපිට මග හරින්න බෑ නේ. හරිද? වැස්ස නෙවෙයි මීට වඩා කරදර වෙද්දි ඒ කාලේ අපි කතාවලට අහලා තියෙනවා කොච්චර කරදර එද්දි කොච්චර බාධා එද්දි මිනිස්සු ධර්මයත් එක්ක යමු වුණාද? ඉතින් ඔබ හරි වාසනාවන්ත පිරිසක්. මේ ඉන්නේ මේ ගමේ මේ ප්‍රදේශයේ ඉන්න වාසනාවන්තම පිරිස. හේතුව තමයි මෙච්චර වැහැලා මේ බලන්නකො වහින වැස්ස මෙච්චර වැහැලත් ඔබ අද මේ පින්කමට යොමු වුණේ ඒ කුසල් කරගන්න පින් කරගන්න තියෙන අවශ්‍යතාවය නිසාමයි නේ. ତර මේ පෙරිලා එකතුනේ මේ ධර්මයේ අවශ්‍යතාවය තියෙන පිරිසමයි. බණ අහන්න ඕනේ කියන අවශ්‍යතාවය තියෙන පිරිසමයි. දැන් අද පින්කමෙන් පස්සේ කතා කරන්න බෑ හොඳද? අපරාධي වැස්සේ නැත්තම් තව දෙනගෙන්න තිබ්බා. දැන් අපේ පුරුද්දක් තමයි පින්කම් කරා හෝ වේවා ඕනෑම කටයුත්තක අපි අවසන් කරන්නේ අපරාධي මීට වඩා කරන්න තිබ්බනම් කොච්චර එකක්ද? අපරාධي මේකට අහවලා ආවේ නැහැ. නේ අපරාධي මේක මේ විදිහට උන්නේ. ගොඩක් දේවල් අපි අවසන් කරන්නේ කරගත්ත ටික ගැන නෙවෙයි කරගන්න බැරි වෙච්ච ටික ගැන හිතනේ. ඒකනේ සාමාන්‍යයෙන් අපේ විදිහ අපි පුරුදු වෙලා තියෙන්නේ. මම ඔබට යෝජනා කරනවා පුරුදු වෙන්න දේවල් කරනකොට අවසන් කරන්න කරගත්ත යහපත් ටික ගැන හිතලා සතුටු වෙලානේ. දැන් අද පින්කමේ මේ කරගත්ත යහපත් ටික ගැන හිතලා සතුටු වෙන්න. අඩුපාඩු ඕනේ තැනක තියෙනවා. පහුගිය දවසක මං ගියා දාන ගෙදරක. හරි. දැන් මේ දාන ගෙදර අපේ නායක හාමුදුරුවෝ ඊට පස්සේ අපි හාමුදුරු කීප නමක් දාන ගෙදර ඉන්න වෙලාවේ ඔයත් දන්නවා දාන ගෙදර කොටස් කීපයක් තියෙනවනේ. මුලින්ම බණ කියලා දානේ සාංගික කරනවා. ඊට පස්සේ දානේ වළඳනවා. ආයි බණ කියලා පිං දෙනවා. එහෙමනේ ක්‍රමවේදය. මුලින් දැන් ඔන්න බණ කියන්න නායක හාමුදුරුවෝ පටන් ගත්තාන් පස්සේ දැන් මමත් පිටිපස්සේ වාඩිලා හිටියා. දැන් මේ වෙලාවේ පේනවා එක අම්ම කෙනෙක් මේ දැන් මේ පිරිස අතරේ දැන් අපිට දැන් ඔයත්තන්ට පේන්නේ මාව විතරක් වුණාට මට මේවත් සේරම පේනවා. දැන් මේ අස්සේ එක අම්ම කෙනෙක් අරහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා. දැන් හරිම කලබලේ.
හරිද? දැන් මේ දානේ මුලින් නායක හඳුරු බණ කියන වෙලාවේ එක අම්ම කෙනෙක් ඉන්නවා. එයා හරිම කලබලයි. දැන් මට තේරුණා මොකක් හරි කලබලයක් තියෙනවා. එහාට මෙහාට හැරෙන විදිහෙන් කරන කියන දේවල් වලින් තේරෙනවා මොකක්ම හරි කලබලයකින් තමයි මේ අම්මා ඉන්නේ. දැන් තේරුම් ගන්න බෑ. හැබැයි මොකක් හරි කලබලයකින් ඉන්නේ. ලොකු හඳුරන මුලින් බණ කියලා ඉවරයි. දැන් ඔන්න දානේ පිළිගන්නන වෙලාව. හරිද? දානේ බෙදෙන වෙලාවේ එක පාරට නැගිට්ටා. හරි මේ අම්මා එක පාරට හදිස්සියෙන් නැගිට්ටා. නැගිට්ට ගමන් දුවල ගියා. අර දානේ වාජන ටික තියෙන්නේ. දැන් බෙදෙන ව්‍යංජන ටික එහෙම තියෙන්නේ. ඒ මේසේ ගාවට වේගෙන් දුවල ගියා. ගත්ත එක පොඩි වාජනයක්. එළවලු තියෙන ව්‍යංජන පොඩි වාජනයක් ගත්තා. අරගෙන දැන් සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා බත් එක පැය බෙදන්නනේ. බත් එක මේ ටික බෙදන්න කලින් අර පොඩි ව්‍යංජන තිබුණු වාජනේ අරගෙන හදිස්සිය ඉක්මනට මේක බෙදන්න හොඳද? බත් එක බෙදන්නවට වඩා ඒක බෙදන්න හදිස්සිය. එයාම දැන් මුලින් අරගෙන ආව පිළිගන්නවා. මොකක්ද දන්නවද ගෙනාවේ? කට්ලට් එක. හරිද? කට්ලට් වාජනේ ගෙනාවා. මුලින්ම නායක හඳුරන්න පිළිගන්නවා. ඔහොම පිළිගන්නගෙන ඇවිල්ලා එහා කෙළවරේම හිටපු පොඩි හාමුදුරුවන්ටත් කට්ලට් එක පිළිගන්නවා. පිළිගන්නලා ඉවර වෙලා එයාම හොඳ හුස්මක් පිට කරා. හරි. මට තේරුණා ලොකු බරකින් නිදහස් වුණා. හරිද? ලොකු බරකින් නිදහස් වුණා වගේ හොඳ හුස්මක් පිට කරා. නිදහස් යමකින් නිදහස් වුණා වගේ අර පොඩි භාජනයේ ගිහිල්ලා දාහනේ භාජන තිබිච්ච මේ සුඩින් තිව්වා. තියලා ඉවර වෙලා තුන් මාසේ දාහන ගෙදරක් හොඳද? තුන් මාසේ දාහන ගෙදරක් තියලා ඉවර වෙලා ආයි ආව ලොකු හඳුරු ළඟට. ඇයිලා ලොකු හඳුරුන්ට කිව්වා ලොකු හඳුරුනේ මේ පාර නම් කට්ලට් එක බෙදාගත්තා. හරි. බලනකොට මොකක්ද නේද වෙලා තියෙන්නේ? 7 දවසේ දාහනේ දවසේ කට්ලට් එක බෙදන්න අමතක වෙලා. හරි. 7 දවසේ දාහනේ දවසේ අර ව්‍යංජනේ බෙදන්න අමතක වෙලා. මාස 3ක් ගියා. ගෙවිච්ච මාස 3 මෙයම ඔළුවේ තියාගෙන හිටියේ බෙදපු එළවලු ටික නෙවෙයි. මොකද්ද? අර බෙදා ගන්න බැරි වෙච්ච එකනේ. අච්චර ව්‍යංජන පිළිගන්නවා. අච්චර දානේ හොඳට කරා. හැබැයි 3 මාසයක් යනකම් ඔළුවේ තියාගෙන හිටියේ බෙදා ගන්න බැරි වෙච්ච එකම එළවලුව. ඒ නිසා දැන් සාමාන්‍යයෙන් ගොඩාක් පින්කම් වලදී ඕක වෙනවා. අපි පින්කම් අවසානයේ මතක තියාගන්නේ කරගත්ත ටික නෙවෙයි. කරගන්න පුළුවන් වෙච්ච ටික නෙවෙයි. මොන ටිකද? කරගන්න බැරි වෙච්ච ටික නේ. ඒ නිසා ආරාධනා කරනවා අද පින්කමෙන් පස්සේ නේ අඩුපාඩු ගැන අපරාධ මෙහෙම නොවුනනම් හොඳයි නේද? නේ මීට වැඩිය ටිකක් කරගන්න තිබ්බනම් හොඳයි. බලන්නකො අච්චර ඉඳලත් අර අහවලා ආවේ නෑ බණ අහන්න. නේ අපි හිතුවේ ඒ කට්ටිය අනිවාර්යෙන් එයි කියලා. එයාලා ආවේ නෑ. නේ දැන් අපි පොඩි හාමුදුරුවෝ එහෙම දන්නවා. අපි දන්නවා ওই දාන ගෙවල් වල මෙහෙ දායකයන්ට එහෙම නැතුව ඇති. අපි සමහර තැන්වල මේ පිරිවෙන් වල පොඩි හාලට එහෙම අද්දකින් තියනවා. අපිට ඒ අද්දකින් තියනවා. සමහර තැන්වල දාන ගෙදෙට්ට ලොකු හාමුදුරුවෝ එනකම් බලන් ඉඳලා ලොකු හාමුදුරුවෝ ඉන්නේ නැතුව පොඩි හාමුදුරුවෝ දානෙට ආවම් පස්සේ මූණු වෙනස් වෙන අම්මලා ඉන්නවද නැද්ද? මෙහෙ නැති වුණාට ඉන්නවා එහෙම. හරිද? ඒ සමහරුන්ට තියෙන ලොකු හාමුදුරුවෝ ඕනෙම තමයි. අන්තිමේදී කලකිරෙනවා අපරාධෙ මෙච්චර දානෙ දුන්නා ලොකු හාමුදුරුවෝ ආවේ නැහැ. අපරාධෙ මෙච්චර පින්කම කරා මේ දේ කරගන්න බැරි වුණා. ඔබට ආරාධනා කරනවා පින්කමක අවසානයේ යහපත් දේක අවසානයේ ඔය ලංකාවේගේ ස්වභාවයක් තමයි යහපත් දේවල් අවසානයේදී අවසන් කරන්නේ ආයිනම් මං කරන්නේ ඒවා නේ. ආයිනම් ඒ උන්ට එහෙම කරන්නේ නේ. ඕනොට වැඩිය කරන්න ගියාම නේ එහෙම තමයි. කියලා අර යහපත් දේවල් අවසන් කරන තත්ත්වෙන් තමයි අපි ඉවර කරන්නේ. ඒ නිසා ආරාධනා කරනවා මේ දේවල් නවත්තන්න එපා. අතපසු වීම මගහැරීම් අඩුපාඩු තියෙනවා නම් ඒව ඉස්සරහට අරන් යන්න එපා. කරගත්ත යහපත් සීමාව ගැන හිතලා සතුටු වෙන්න. පැහැදිලිද? ඔය කියන්නේ හැම දෙයක්ම නේ. පින්කමක් හෝ වේවා ජීවිතේ ඕනෑම තැනක ඔන්න ඔය දේ මතක තියාගන්න ඕක ජීවිතයට එකතු කරගන්න. ඉතින් අද මේ පින්කම අපේ ගර්ණී ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ හැම දෙනාම එකතු වෙලා හරිය ලස්සනට සංවිධානය කළා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා ඔබට මේ සසරින් එතර වෙන්න. ඔබට ධම්ම අවබෝධය පිණිස මේ ධර්ම ශ්‍රවණය කරන්න. අද බණ කියන්න ආපු මම නිසා බණ අහනවාද? අර මේ කාලේ කියනවා නේද එකක් මොකද්ද? රැල්ලට බණ අහනවා කියනවානේ. රැල්ලට බණ අහනවා කියන්නේ මොකද්ද? දැන් හිතන්න මේ ඒවතාවකාලිකයි. හරිද? දැන් ඔය ඇත්තෝ අද බණ අහන්න ආවේ හාමුදුරුව බලන්න ඕනේ කියලා හිතලා බණ අහන්න ආපුවා ඉන්නවද? එහෙම නැහැ නේ. හාමුදුරුව බලන්න ඕනේ. ඒ හාමුදුරුවගේ කටහඬ අහන්න ඕනේ. නේ? ඒ අරමුණෙන් එනවනම් කමක් නැහැ. දැන් බුදුහාමුදුරුවගේ කාලෙත් බුද්ධ කියන වචනේ ඇහිච්ච ගම බණ අහන්න ආපුවා හිටියා නේ.
බුද්ධ කියන වචනේ ඇහිච්චම බුදුහාඳුරු දකින්න කැමැත්තෙන් බණහන්න ආපු අය හිටියා. හැබැයි ඒ ආපු අය යනකොට ඒකෙන්ද ගියේ. ඒ කියන්නේ බුදුහාඳුරු යනකොට ගියාද අනේ ඇති යන්තම් බුදුහාඳුරු දැකගත්තා. ඒ උන්වහන්සේ කටහඬ එක සැරයක් හරි අහගත්තා. දැන් අහිනම් හරි. එහෙම කියලාද ගියේ? නැහැ. ආවේ ඒ අරමුණෙන් උනාට ගියේ ඒ අරමුණෙන් නෙවෙයි. සමහර විට ඔබ අද මෙතෙන්ට ආවේ ඒ හාමුදුරුවෝ කොහොම හරි එක සැරයක් හරි බලා ගන්න ඕනේ. ඒ හාමුදුරුවන් කටහඬ එක සැරයක් හරි අහ ගන්න ඕනේ. ඒ අරමුණෙන් නම් ඔබ බනහන්න ආවේ. යන්නෙත් ඒ අරමුණෙන් නම් ඕක తాවකාලිකයිද නැද්ද? తాවකාලිකයි. අන්න ඒකයි කියන්නේ රැල්ලට කියලා නේ. අර රැල්ලට යනවා. ඔය දේ දැන් හිතන්න මාව දැක්කම් පස්සේ දැන් මං කියන්නේ එහෙම ආවනම් මං කියන්නේ එහෙම ආව කියනව නෙවෙයි. එහෙම ආවනම් මාව දැක්කම් පස්සේ ඒ තියෙන කුතුහලේ නැති වෙනවද නැද්ද? නැති වෙනවා නේ. මගේ කටහඬ අහන්න ඕනේ කියන චේතනාවෙන් නම් ආවේ. කටහඬ අහපු ගමන් ඒ කුතුහලේ නැති වෙනවා. ආයි දවසක බණ අහන්න ඕනේ කියන චේතනාවක් නැහැ. මොකද චේතනාව තිබුණේ හාමුදුරුවෝ බලන්නයි කටහඬ අහන්නයි නේ. එහෙම දේවල් පැවැත්මක් නැහැ නේ. ඒ අරමුණෙන් ආවත් මාව මෙතනින් අරන් යන්න එපා. හරිද? මාව අරන් යන්න එපා ධර්මය අරන් යන්න. පැහැදිලිද? නේ යනකොට යන්න එපා කොහොම හරි දැකගත්තා නේ හඳුරෝ බලාගත්තා කටහඬ අහගත්තා බණක් අහගත්තා ඒ ඇති. එහෙම යන්න එපා. එහෙම වුණොත් ඔක తాවකාලිකයි නේ. ඒ නිසා ආරාධනා කරනවා ධර්මය අරන් යන්න. නේ මේ යහපත් මාර්ගය අරන් යන්න. අතහරින්න එපා. ධර්ම ශ්‍රවණය කරන්න. බණ අහන්න. කාගේ බණ දහන්න ඕනේ? කුඩාපාණේ ආනන්ද හඳුරුගේ බණ අහනවා. එහෙමද? නෑ කවදාවත් එපා. හරිද? එහෙම එක රාමුවක කොට වෙන්න එපා. ඔබ මගේ පස්සෙන් යන්න හදන්න එපා. නේ මේ ස්වාමීන් වහන්සේගේ බණ අහනවා. මේ හාමුදුරුවන්ගෙන්ම තමයි ධර්ම එකතු කරගන්නේ. කවදාවත් එහෙම වෙන්න එපා. පුළුවන්ද මාව විශ්වාස කරන්න? පුළුවන්ද? බෑ. පුළුවන්ද මාව විශ්වාස කරන්න? බෑ නේ ඇයි? මම රහත් වෙලා නෑ තාම. මම පෘථග්ජනයි. අපි පෘථග්ජන මිනිස්සු නේ. අපෙන් වැරදි වෙන්න බැරිද? පුළුවන්. එහෙම නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. හැබැයි යම් කිසි හේතුවකින් ඔබ මාව අල්ලගෙන බණ අහන්න ගත්තොත් හෙට දවසේ මගෙන් අඩුපාඩුවක් වැරද්දක් වුණොත් මම වෙනස් වෙනවා වගේම ඔබත් වෙනස් වෙනවා නේ. ඔබට සමහර විට ඒකෙන් ධර්මයක් එපා වෙන්න පුළුවන්. ඒ නිසා මාව අල්ලන් යන්න එපා. මාව අල්ලගන්න එපා. මම පෙන්නන හඳ බලන්න හඳ දිහා අත දිහා නෙවෙයි. හරිද? අත දිහා බලන්න එපා හඳ දිහා බලන්න. ඒ නිසා ධර්මය එකතු කරගන්න ධර්මයත් එක්ක ඉස්සරහට යන්න කවදාවත් කරදින්නේ නැහැ. ඉතින් අද දේශනාවට මම මාතෘකාව විදිහට තෝරගත්ත කාරණා 8ක් ගැන. මම හිතන්නේ අපේ අතෝ දන්නවා. ඒ තමයි ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. මෙන්න මේ කාරණා 8ට බුදුදහමේ කියනවා මොකක් කියලාද? අටලෝ දහම. අටලෝ දහම. ඉතින් අද අපි අටලෝ දහම මාතෘකා කරගෙන සාකච්ඡාව ඉස්සරහට අරගෙන යමු. ආරාධනා කරනවා මේක මේ ලොකු පොඩි ભેදයක් නැහැ. හරිද? අම්මල බණ අහන්න ඕනේ, අපි පැත්තකට වෙලා ඉන්න ඕනේ. නේ අපි මොකක් හරි දෙල්ලමක් දාගෙන ඉන්නවා අම්මල බණ අහනවා. එහෙම එකක් නැහැ. මේක හැමෝටම වළංගුයි. හරිද? මේ දේශනාවේ මේ වචන ටික ඔලුවට දාගන්න පුළුවන් නම් අදින් පස්සේ ප්‍රශ්න එන එක නවතින්නේ නැහැ. නේ? හැබැයි ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ වෙනස් කරගන්න පුළුවන්. පැහැදිලිද? ප්‍රශ්න බැරෑරුම්ම මුහුණ දෙන විදිය ටික ටික වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ තැන් ටික පුළුවන් නම් ඉගෙන ගන්න. මේ ටික ජීවිතේට එකතු කරගන්න. පළවෙනි එක අටලෝ දහම. මේ අටෙන් එකක් හරි ජීවිතේ විඳපු නැති කෙනෙක් අත උස්සන්න. හඳුරන්නේ මට ලාභ වෙලා නැහැ. අලාභ වෙලා නැහැ. මේ යසස අයස ඒව ගොඩ නැගිලා නැහැ. නිന്ദාව ප්‍රශංසාව වෙලා නැහැ. සැප දුක වෙලා නැහැ. මේ අටෙන් එකක් හරි අටෙන් එකක් හරි විඳපු නැති කෙනෙක් අත උස්සන්න. ඉන්නවද නැහැ? නැහැ. එක්කෙනෙක්වත් නැහැ. අපි හැමෝම මේ අටම විඳලා තියද නැද්ද? තියෙනවා. එහෙනම් පළවෙනි එක තේරුම් ගන්න අටලෝ දහම අපි හැමෝටම පොදුයි. අටලෝ දහම අපි හැමෝටම පොදුයි. හැබැයි සමහර වෙලාවට අපි කියනවනේ ඇයි මටම විතරක් එහෙම වෙන්නේ කියලා නැද්ද? තියෙනවා. ප්‍රශ්න නැති පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් අත උස්සන්න. හඳුරන්නේ අපේ පවුලේ නම් ප්‍රශ්න නැහැ. අඩුම තරමේ උඹ බම්බලන්වත් කියාගන්නේ මාර සතුටින් ඉන්නේ. අතස නැද්ද? නෑ තමයි නේ. හරිද? හැබැයි අපේ ගෙදර ප්‍රශ්නයක් එද්දී කියනවනේ අපිට තමයි හැම එකම නේ. අපේ ගෙදර තමයි හැම එකම. කියන්නේ නැද්ද? කියනවා. මතක තියාගන්න මේ හැම ප්‍රශ්නයක්ම ආපු පළවෙනි කෙනා ඔබ නෙවෙයි නේ. එන අවසාන කෙනත් ඔබ නෙවෙයි.
ප්‍රශ්න බැරෑරුම් වෙනවා අපි හිතුවොත් ඒක වෙන්නේ මට විතරයි කියලානේ. දැන් හිතන්න සෙරප්පු දාන් ආවනේ. බණ ඉවරලා එළියට ගිහින් බලද්දි සෙරප්පු දෙක නැහැ. දුකයිද නැද්ද? දුකයි. කේන්ති යනවද නැද්ද? කේන්ති යනවා. ඒක ටිකක් අවුල් වගේ නේ අපරාධ. සෙරප්පු දෙක නැති වුණා නේ. ඒක පොඩි ප්‍රශ්නයක්. ඒක ඔළුවට ප්‍රශ්නයක් නේ. බලන්නකො පන්සල් ඇවිල්ලා සෙරප්පු දෙක පරිස්සම් කරගන්න නැහැ. දැන් ඕක ප්‍රශ්නයක්නේ. ඔය ප්‍රශ්නය ලිහිල් වෙනවා මොකක් වුණොත්ද? ඔය එහා පැත්තේ යාළුවගේ සෙරප්පු දෙකක් නැතිලා තිබ්බොත්. එහෙම නෙවෙයිද? නේ. දැන් ගිහින් බලද්දි මගේ සෙරප්පු දෙක නැහැ. දැන් ඕක මට ප්‍රශ්නයක්. නේ මං කල්පනා කරා අපරාධ සෙරප්පු දෙක නැහැ. කියලා හිත ඉද්දී යාළුවත් ඇවිල්ලා කියනවා මහර වැඩේ මගේ සෙරප්පු දෙකක් නැහැ. මොකෝ හිතෙන්නේ? එහෙනම් අවුලක් නැහැ නේ. මට විතරක් නෙවෙයි. එයාගේ දෙකක් නැහැ. නේ. එහෙම හිතද්දී ප්‍රශ්න සැහැල්ලු වෙනවද නැද්ද? සැහැල්ලු වෙනවා නේ. අද මතක තියාගන්න අපි හිතන්න ගත්තොත් මේක වෙන්නේ මට විතරයි. මේ දේ වෙන්නේ මට විතරයි. මේක විඳවන්නේ මම විතරයි. ඔය තැනට හිතන්න ගියොත් මොකෝ වෙන්නේ? මේවා හරි බරපතල වෙනවානේ. මේවා හරි බැරෑරුම් විදිහට දැනෙනවා. ඒ නිසා මතක තියාගන්න කිසිම ප්‍රශ්නයක් ඔබ ඔය හිතන භයානකයි බරපතලයි කියලා හිතන ප්‍රශ්න පවා එන ආපු පළවෙනි හෝ අවසාන කෙනා ඔබ නෙවෙයි නේ. ඒතර මේවා අපි හැමෝටම පොදුයි. පැහැදිලි නේ? හරි. ඊළඟ එක. අටලෝ දහමින් බුදුදහමේ කියනවා මොකක් වෙන්න එපා කියලාද? අටලෝ දහමින් මොකක් වෙන්න එපා කියලාද කියන්නේ? අටලෝ දහමින් කම්පා වෙන්න එපා. කම්පා වෙනවා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් සරල අපි සිංහල ව්‍යවහාරේ කම්පා වෙනවා කියන්නේ මොකද්ද? දුක් වෙනවානේ. සරල ව්‍යවහාරේ අපි කියන්නේ දුක් වෙනවා. හැබැයි මෙතෙන්දී අටලෝ දහමින් කම්පා වෙන්න එපා කියන්නේ අටලෝ දහමින් දුක් වෙන්න එපා කියන එකද? නෑ. දුක් වෙන්න එපා කියන එක නෙවෙයි. දැන් හිතන්න මෙහෙම දැන් ඔය බණහා ඉන්න වෙලාවේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා මේ මාසේ පඩිය රුපියල් 10000කින් වැඩි කළා. මොකෝ හිතෙන්නේ? මල්ල එපා වෙනවා මොන මල කරදරයක්ද නේ? මාසේ ගානේ මේ මිනිස්සු පඩි වැඩි කරනවා ආයි නම් ඔතන වැඩට යන්නේ එපා වෙනවා නේ. එහෙම හිතනවද? නෑනේ නේ. එහෙම පඩි වැඩි කරා කියලා මේ දුක හිතනවද? නෑ. ලාභ ලැබුණට දුක හිතෙන්නේ නෑනේ. ඒ නිසා මතක තියාගන්න අටලෝ දහමින් කම්පා වෙන්න එපා කියන්නේ දුක් වෙන්න එපා කියන එක නෙවෙයි. මෙතනදී අර්ථ ගන්නවන්නේ කම්පා වෙනවා කියන්නේ වෙනස් වෙනවා කියන එක. එතකොට අටලෝ දහමින් මොකක් වෙන්න එපාද? වෙනස් වෙන්න එපා. ලාභ වෙනවා අලාභ වෙනවා. වෙනස් වෙන්න එපා. ඔය ඉන්න විදිහට ඉන්න. නේ? නින්දා කරනවා ප්‍රශංසා කරනවා. සරලවම බුදුහාමුදුරුවෝ දේශනා කරපු හරි වැදගත් අර්ථයක් තමයි වෙනස් වෙන්න එපා. අපිට දේශනා කරේ මධ්‍යම ප්‍රතිපදාව. දැන් හිතන්න අහගෙන සෙරප්පු දෙක එළියට යනකොට නෑ කියලා හිතන්න. නැති වුණොත් දුකයිද නැද්ද? දුකයි. ඇයි ඒ? අපි එළියට යන්නේ මොකක් හිතාගෙනද? සෙරප්පු දෙක ගලවපු තැන ගලවපු විදිහට තියෙයි කියලා හිතාගෙන. මතකයිනේ ගලවපු විදිහනේ. ඒ කියන්නේ සෙරප්පු දෙක ගලවපු තැන අර හැරිලා තියෙන අංශක ගන්නටත් එක මතකයිද නැද්ද? මතකයිනේ නේ. හරි සෙරප්පු ටික තිබිච්ච විදිහ. අපි ඔළුවේ හදා ගන්නවා එළියට යනකොට සෙරප්පු දෙක තියනවා කියන සංකල්පෙන් යනවා. ඒ නිසා තමයි නැති වුණොත් දුක හිතෙන්නේ. හැබැයි ඔකේ දෙපැත්තක් තියෙනවා. මොකද්ද? තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔය දෙකටම සූදානම් පිට හිටියොත් තිබ්බ කියලා මහලුකු දෙයක්වත් නෑ. නැති වුණා කියලා මහලුකු දෙයක්වත් නෑ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පෙන්නපු වටිනාම අර්ථයක් තමයි ඔන්නෝක. අපිට පුළුවන් නම් මේ දෙපැත්තක් අල්ලගන්න නැතුව මධ්‍යස්තව ඉන්න එහෙම මිනිස්සෙට ප්‍රශ්න නැහැ. පැහැදිලි නේ? හරිද? ඒ නිසා අටලෝ දහම හමුවේ මොකක්ද වෙන්න එපා කියන්නේ? වෙනස් වෙන්න එපා. ලාභ හමුවේ වෙනස් වෙන්න එපා. අලාභ හමුවේ වෙනස් වෙන්න එපා. හරි පළවෙනි එක ලාභ. ලැබීම කියන එක නැති කෙනෙක් ඉන්නවද මෙතන? මට නම් මෙලෝඩියක් හම්බෙන්නේ නැහැ. මොන මල කරදරයක්ද? කිසිම ලැබීමක් නැහැ. එහෙම තියද? නැහැ. අපි හැමෝටම ලැබෙනවා. Tamanට ලැබෙන්නේ කවුරු කරපු තරමටද? මෙන්න මේ ටික හොඳට අහන්න. මෙන්න මේ ටික ජීවිතේට එකතු කරගන්න. Tamanට දේවල් ලැබෙන්නේ කවුරු කරපු තරමටද? Taman කරපු තරමට. මට දේවල් ලැබෙනවා මම කරන තරමට. සසරේ මම කරගත්ත තරමට. ඔබට ඔබ සසර එකතු කරගත්ත තරමට. ඒ නිසා මතක තියාගන්න ඔබට ඔය ලැබිච්ච ටික ඇතිද මදිද? ඔය ටික ඇති.
හැබැයි අර මදි වෙලා තියෙනවා නේ. අපි හැම වෙලාවකම හිතන්නේ නැහැ මට ලැබුණේ මම කරගත්ත තරම කියලා. ඒකනේ අපි හැම වෙලාවෙම උත්සාහවන්ත වෙන්නේ අර තව කෙනෙක් වෙන්නනේ. දැන් ඔබට ඔය ලැබිච්ච ලස්සන ඇතිද මදිද? ඈ? බොරුවට ඇතිනම් කියන්න එපා. ඔය ලැබිච්ච ලස්සන ඇතිද මදිද? මදි. ඇයි ඒ? මේ ලෝකේ ඉන්නවා ඔබට වඩා ලස්සන අය. තව මේ ලෝකේ ඉන්නවා ඔබට වඩා අවලස්සන අය. හයිලයිට් වෙලා පේන්නේ ලස්සන අයවද අවලස්සන අයවද? ලස්සන අයවනේ. හරිද? ලස්සන අය දිහා බල බල හිතනවා අප්පෝ මම තාම ඒ ගානට ලස්සන නැහැ. ඒ ගානටවත් ලස්සන වුණා නම් කොච්චර එකක්ද? මම මේ කියන්නේ අපේ මිනිස්සු කලකිරෙන විඳවන ප්‍රධාන තැනක් මේ ටික පුළුවන් නම් හදාගන්න අදින් පස්සේ මාර සැනසීමකින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඔබට ඔය ලැබිච්ච ටිකෙන් සතුටු වෙන්න. ඔබ ඔය ඇඳගෙන ඉන්න ඇඳුම ලස්සනයිද නැද්ද? ඕක ලස්සනයි. ඔయిత වඩා ලස්සන ඇඳුමක් හම්බෙනකන් විතරක් නේ. අද ගෙදරින් එද්දි හිතාගෙන එනවා මම ඇඳන් ඉන්න ඇඳුම තමයි ලස්සන මේක නේ. එහෙම කියලා හිතාගෙන පන්සලට එනවා. ඇවිල්ලා බලනකොට තව කෙනෙක් ඔయిత වඩා ලස්සන එකක් ඇඳන් ඇවිල්ලා. දැක්කම පස්සේ මොකෝ හිතෙන්නේ? Taman ඇඳුම කැත වෙනවද නැද්ද? කැතයි. හිතා ගන්නවා දෙන්නංග වැඩේ ඊළඟ පාරේ එන දවසේ ඊළඟ පාර පින්කමක් තියෙන දවසේ හොඳම ඇඳුම මම ඇඳන් එනවා. අපි හැම වෙලාවකම හදන්නේ Taman වෙන්න නෙවෙයි. කවුරු වෙන්නද? අනුන් වෙන්න නේ. Tamanට ඔය ටික ඇති ජීවත් වෙන්න හරි ලස්සනට. හැබැයි අර තව කෙනෙක් වෙන්න ටිකක් මදි. අහලා තියෙද මේක? මට මම වෙන්න මේ හොඳටම ඇති. හැබැයි මට ඌ වෙන්න තව ටිකක් මදි නේ. හරිද? මට මම වෙන්න මේ ටික ඇති. මදි මොකද්ද? අර උන් වෙන්න ටිකක් මදි. අපි හැම වෙලාවෙම උත්සාහවන්ත වෙනවා තව කෙනෙක් වගේ වෙන්න. අපි හැම වෙලාවෙම try කරනවා තව කෙනෙක් අනුකරණය කරන්න. ඒකත් මේ අර මේකේ හොඳ නරක දෙපැත්තක් තියෙනවා. මේක ඕනෝට වඩා හොඳ පැත්ත අපි බලන්නේ නේ. හරිද? මට වඩා අපි ලස්සන සංසන්දනය කරද්දි සංසන්දනය කරන්නේ මට වඩා අවලස්සන එක්ක නෙවෙයිනේ නේ. එහෙම සංසන්දනය කරා නම් හිතනවා ඇත්තටම මම සතුටු වෙන්න ඕනේ මට මේ ගානක් හරි ලස්සන දිවිච් එකට. හරිද? අපි සංසන්දනය කරන්නේ කාත් එක්කද? ඔය තරුණියෝ එහෙමනේ. සංසන්දනය එසේ මෙසේ ඇත්ත එක නෙවෙයි මේ ලංකාවේ ඉන්න හොඳම නළු නිලියොත් එක්කනේ. බලලා බලනවා අපරාධේ මං එච්චර සුදු නෑ නේ. අපරාධේ මං එච්චර ලස්සන නෑ. හැම වෙලාවෙම අපි කලකිරෙනවා. හැම වෙලාවෙම Tamanට Taman වෙන්නද ඔය තියෙන ටික මදි වෙලා තියෙනවා. අර තව කෙනෙක් වෙන්න උත්සාහවන්ත වෙනවා. දරුවෝ එහෙම කියන්නේ නේ. අර අහවලාගේ අම්මයි තාත්තයි කොච්චර හොඳයිද? අපේ අම්මටයි තාත්තටයි තමයි මෙලෝ දෙයක් තේරෙන්නේ නැත්තේ. නේ යාළගේ අම්මලා තාත්තලා නම් මේ මෙහෙමයි ඉන්නේ. අපේ අම්මලා තාත්තලා තමයි එහෙම නැත්තේ. හැම වෙලාවෙම Tamanට ලැබෙන ටිකෙන් සතුටු වෙන්න. අම්මලා තාත්තලාත් එහෙමයිනේ. කියනවා බලන්නකො අහවලාගේ දරුවා කොච්චර හොඳයිද? නේ ඒක හැමදාම ඉස්කෝලේ ගිහලා හොඳට ඉගෙන ගන්නවා. අපේ කාට තමයි මුකුත් බැරි. කියනවද නැද්ද? කියනවා. අපි හැම වෙලාවෙම උත්සාහවන්ත වෙනවා Tamanට ලැබිච්ච ටික ගැන කලකිරෙන්න. ඔබට ඔබ වෙන්න මොනවද මදි? ඔබට ඔය ලැබිච්ච ලස්සන ඇති. හැබැයි කොච්චර ලැබුණත් අපිට හිතනවා මීට වඩා කෙට්ටු කෙනාට හිතනවා මහත් වෙන්න ඕනේ, මහත් වෙච්ච කෙනාට හිතනවා කෙට්ටු වෙන්න ඕනේ නේ. උස කෙනාට හිතනවා කොට වෙන්න ඕනේ, කොට කෙනාට හිතනවා උස වෙන්න ඕනේ. කවද්ද අපිට මේකේ ඇති උනේ? හිතනවාද අපිට දේවල් ලැබිලා ඇති වෙයි කියලා? දැන් ඔබ හිතනවා නම් මම මේ ගානක් ලස්සන වුණොත් ඇති. ඔබ හිතනවාද ඒ ගානක් ලස්සන වුණා නම් ඇති වෙයි කියලා? කවදාවත් ඔය ඔබ ඇති කියලා හිතන සීමාව ඇති වෙන්නේ නැහැ. මම මේ අහන ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න එක්ක ඇති එක්ක මදි. ඇති නම් ඇති කියන්න මදි නම් කට වහගෙන ඉන්න. හරි? මම මේ ගාන වැඩි කරනවා. මම ගාන වැඩි කරනවා. මම මේ අහන්නේ මාසයකට ඔබට ජීවත් වෙන්න අවශ්‍ය මුදල. මම එක ගානක් කියනවා. ඒ ගාන ඇති නම් කියන්න මදි නම් කට වහගෙන ඉන්න. මම ගාන වැඩි කරනවා හැමෝම ඇති කියන ගානක් එනකම්. හරිද? මාසයකට රුපියල් ලක්ෂයක් ඔබට ජීවත් වෙන්න ඇතිද මදිද? ඇති නම් ඇති කියන්න මදි නම් කට වහගෙන ඇති. මෙහෙමයි මේ බය වෙන්න එපා මම ලෝබයි කියලා බනින්නේ නැහැ. හරි නැත්නම් එහා පැත්තේ කෙනා ලෝබයි කියලා හිතයි කියලා හිතන්න එපා. හරි මොකද Tamanට තීරණයක් තියෙනවා දැන්. ගිහි ඔබට ඔබේ ආර්ථිකය කළමනාකරණය කරගන්න අයිතිය තියෙනවානේ. ඔබ අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ අපේ මාසෙකට අපිට ජීවත් වෙන්න කීයක් අවශ්‍යද කියන එක. ඒක වැරද්දක් නෙවෙයි. මට කියන්න ඇතිද මදිද? මාසෙට රුපියල් ලක්ෂයක් ඇතිද මදිද? ඇති වැඩිත් එක්ක. ඇතිද මදිද? ඇති. මදි අය ඉන්නවනේ. බය වෙන්න එපා මොකද මදි නම් මදි කියන්නේ මොකද ඔබේ අවශ්‍යතාවය ඔබ සතුටින් ඉන්න ඕනේ මේකනේ. හම්බ කරන්න එපා කියලා බුදුහාඳුර දේශනා කළා නෑ නේ. හරිද? මදි අය ඉන්නවනේ. හරි. මාසෙට රුපියල් ලක්ෂ 2ක් ඇතිද මදිද? මේක හැමෝම ඇති කියන ගානට එන්න ඕන. ඒක මදි අය ඉන්නවද?
මාසෙකට රුපියල් ලක්ෂ 5ක්. වැඩිත් එක කියන්නේ එපා. ඇතිද මදිද කිය? මාසෙ රුපියල් ලක්ෂ 5ක් මදි කෙනෙක් ඉන්නව නම් අතුස්සා. නෑනේ. නෑ හරි. දැන් හිතන්න ඔබට සමහර පිරිසකට මාසෙට රුපියල් ලක්ෂයක් ඇති වුණා. ඇයි ඒ? මාසෙට ලක්ෂයක් හම්බෙන්නේ නැති නිසා. නේ? සමහර පිරිසකට මාසෙට ලක්ෂ 2ක් ඇති වුණා. ඇයි ඒ? ලක්ෂ 2ක් හම්බෙන්නේ නැති නිසා. මාසෙට ලක්ෂ 5ක් ඔබට ඇති කියලා හිතනවා නම් මේ ඉන්න හැමෝටම මං හිතන්නේ බහුතරයක් දෙනාට හිතනවා ඇති ඒක නම් වැඩිත් එක්ක නේ. හරිද? ඇයි එහෙම හිතන්නේ? එහෙම හම්බෙන්නේ නැති නිසා නේ. හොඳට හොයලා බලන්න මේකේ මාසෙට ලක්ෂ 5 10 පඩි ගන්න මිනිස්සු ඉන්නවද නැද්ද? ඉන්නවා. ගිහින් එයාලගෙන් අහලා බලන්න. ඔයාට ඇද්ද කියලා මාසෙට ලක්ෂ 5ක් ඇති කියයිද? නෑ මදි නේ. මතක තියාගන්න ඔබ ඔය ඇති කියලා හිතන සීමාවට ගියත් ඒක ඇතිද? ඒක මදි. මෙන්න මේ වචන ටික මතක තියාගන්න. සතුට කියන්නේ හැම වෙලාවකම අපේ ජීවිතේ අපිට වඩා ඉස්සරහින් තියෙන දෙයක්. කොච්චර අපි මේ සතුට පස්සේ පැන්නුවත් අපි සතුට ළඟට යන්න මොකෝ වෙන්නේ? සතුට අපිට වැඩි ඉස්සරහට යනවා. කොච්චර ලැබුණත් මදි. කොච්චර තිබුණත් මදි. නේ තව ඕනේ අපිට. ඒ සංකල්ප එනවා. ඒ නිසා මතක තියාගන්න පන්නල සතුටු වෙන්න බෑ. බලෙන් දේවල් ලබලා සතුටු වෙන්න බෑ. ලැබෙන ටිකෙන් සතුටු වෙන්න. පැහැදිලිද? නේ එහෙනම් ඔබට ඔබ වෙන්න ඔය ලැබිච්ච ටික හොඳටම ඇති. ඔය ටිකෙන් සතුටු වෙන්න. අද ගෙදර ගිහිල්ලා ඔබේ ගෙදර මැටි ගහපු ගෙයක් නම් සතුටෙන් නිදා ගන්න පුළුවන්ද? බෑනේ හිතනවනේ නේ. තාම අපි මැටි ගෙදරක ඉන්නේ මොනමල කරදරයක්ද මේකෙන් නිදහස් වෙන්න ඕනේ. හිතනවනේ. හැබැයි අවුරුදු 50කට 60කට කලින් මැටි ගෙවල් වල ඇත්තෝ සතුටින් හිටියේ නැද්ද? හිටියා. ඒතකොට එදා පුළුවන් වෙන්නත් අද බැරි වෙන්නත් මොකද ප්‍රශ්නේ? අපේ ගෙදරද අල්ලපු ගෙදරද? ඈ? ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? අල්ලපු ගෙදර. නේ? හරිද? මීට අවුරුදු 60කට විතර කලින් මැටි ගහලා තිබ්බේ අපේ ගෙදර විතරයිද? නෑනේ අල්ලපු ගෙදරත් මැටිනේ තිබ්බේනේ. ඒ නිසා නිදහසේ නිින්ද ගියා. නේ ගමේ ගොඩක් ගෙවල් මැටි ගහලා තිබ්බ නිසා නිදහසේ නිින්ද ගියා. අද ඒ නිදහසේ නිින්ද යන්නේ නැත්තේ. අපේ ගෙදර මැටි ගහලා තිබ්බනම් නිදහසේ නිින්ද යන්නේ නැත්තේ ඇයි? අල්ලපු ගෙදර සිමින්දි ගහලා තියෙනවනේ නේ. හරිද? මතක තියාගන්න එහා ගෙදර මිනිස්සයා අපිට වැඩිය දියුණු වෙන තාක් අපේ නිදහස නැති වෙනවා. එහෙමනේ නේ. හරිද? ඒ නිසා ඔබ වෙන්න උත්සාහවන්ත වෙන්න. ඔබ ඔබට ලැබිච්ච ටිකෙන් සතුටු වෙන්න. හිතන්න ඔබේ ගෙදර ගොඩක් අය මං හිතන්නේ තනි තට්ටුවනේ නැත්තේනේ. මේ ගමේ සේරම ගෙවල් තට්ටු දෙක නම් තියෙන්නේ. ඔය තනි තට්ටුවේ නිදහසේ ඉන්න පුළුවන්ද? බෑ. මතක තියාගන්න ඔබට ඔබ වෙන්න ඔය ලැබිච්ච ටික ඇති. පොල් සම්බලුයි බතුයි කාලා මැටි ගෙදරත් නිදහසේ ඉන්න පුළුවන්. සල්ලි වලින් සතුට හොයන්න බෑ. ගෙවල් දොරවල් වලින් සතුට හොයන්න බෑ. කෝටි ගණන් වටින ගෙවල් වල ඉඳගෙන ලක්ෂ ගණන් දවසට පඩි ගන්න මිනිස්සු එළවලු 10 15 එක්ක බත් කකා රැට නිදි මරාගෙන විඳවන මිනිස්සු ඉන්නවා. හැබැයි මැටි ගෙදරත් පොල් සම්බලුයි බතුයි කාලා සතුටින් ඉන්න මිනිස්සු ඉන්නවා. එහෙනම් කවදාවත් හිතන්න එපා සතුටට හේතුව ගෙදර කියලා නේ. කවදාවත් හිතන්න එපා සතුටට හේතුව කන එළවලු ගාන කියලා. පොල් සම්බලුයි බතුයි කාලා මැටි ගෙදර නිදහසේ ඉන්න පුළුවන්. අල්ලපු ගෙදර මිනිස්සු ඊට වඩා දියුණු වෙද්දී ඒක ගැන හිතන්නේ නැත්තම් නේ. පැහැදිලිද? දැන් මේ ටික අහලා ආද ගෙදර ගිහිල්ලා තියෙන හිමින්දි ගෙදර කැඩුවා මැටි ගෙයක් ගහගත්ත පොල් සම්බලුයි බතුයි ගෑව හිටියා. එහෙමද? නෑ. නේ ටික ටික දියුණු වෙන්න. අර අනුන් වෙන්න හදන එක නවත්තන්න. ඔබට ලැබෙන ටිකෙන් සතුටු වෙන්න. පැහැදිලිද? ඒතකොට ලාභය කියන්නේ තමන් කරගත්ත තරම තමන්ට ලැබෙනවා. තව එකක්. අනුන්ට ලැබෙන ඒවට හූල්ලන්න ඕනේද? නෑ. දැන් මට සසරේ මට ලැබෙන්නේ මම සසරේ කරගත්ත විදියනේ. දැන් ස්වාමින් වහන්සේලාට දේවල් ලැබෙනවා. සමහරු ඒවට හූල්ලන්නේ නැද්ද? හූල්ලනවා. අපිටත් කියනවා නේ හොඳට හම්බෙන්න ඇති. මේ මම බණ ඉවරලා යන්න කලින් සමහර විට පිරිකර ටික දිහා බලලා ගණන් හදාගෙන මාසේ ගාණක් හදයි මගේ සමහර විට. නේ හාමුදුරු එන්න කීයක් ගත්තද? වාහනේ ගාණක් බලලා සේරම ටික එකතු කරලා සමහර විට මගේ මාසේ ගාණක් හදයි. නේ එහෙම ඉන්නවා. ඉඳලා කියනවා මොකටද හාමුදුරුලට ඔච්චර පූජා කරන්නේ? දැන් මම කියන්නේ අපේ පැත්තෙන් මගේ පැත්තෙන් ඒ ලාභය අල්ල ගන්න බෑ. මොකද අද ලැබෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන් නේ. ඒක මට එපා කියන්න බෑනේ පූජා කරද්දී නේ. ඒක මට එපා කියන්න බෑ. ලැබෙනකොට නම් වළක්වන්න බෑ. නොලැබෙන එක ලැබෙන එක ඒක ස්වභාවයක් නේ. හැබැයි මම යෝජනා කරනවා තව කෙනෙක්ට ලැබෙද්දි හොල්ලන්න එපා. දැන් මම මේකෙන් කියන්නේ අපිට උස්සල ගොඩක් උඩ තියලා දෙන්න නේ. ඒක දිහා මුකුත් කියන්න එපා. අපිට දේවල් දෙන්න කියන එක නෙවෙයි. අපිට විතරක් නෙවෙයි. සමාජයේ ඕන කෙනෙකුට දේවල් ලැබෙද්දි හොල්ලන්න එපා. පැහැදිලිද කියන එක නේ. Tamanට ලැබිච්ච ටිකෙන් සතුටු වෙන්න. ඒ සසර කරගත්ත තරම ඔය ටික හෙට දවසේ නැති වෙන්න බැරිද?
පුළුවන් නේ. ලාභය වගේම තමයි සාපේක්ෂය අනිත් එක මොකද්ද? අලාභය නේ. ලාභ අලාභ. අලාභ වෙන්නේ නැද්ද? වෙනවා. ලාභ වෙන තරමටම අලාභ වෙනවා. හිමි වෙන තරමටම අහිමි වෙනවා. හැබැයි වැඩේ කියන්නේ ලාභයට අපි සූදානම්. අලාභයට සූදානම් නැහැ නේ. මතක තියාගන්න ඔබ හිතන වෙලාවේ දේවල් නැති වෙන්නේ නැහැ. නොහිතන වෙලාවෙදි දේවල් නැති වෙනවා. කර්මයේ ස්වභාවය ඒකයි නේ. සමහර විට ජීවිතේ හරි ලස්සනට ස්ථාවර වීගෙන එනකොට දේවල් නැති වෙනවා නේ. ඒකයි මේකේ ස්වභාවය. මේවා දරා ගන්න ඕනේ. මේවා තේරුම් ගන්න ඕනේ. මේවා නැති වෙද්දි තේරුම් ගන්න. දැන් හිතන්න ඔබේ දරුවගේ ළඟ සෙල්ලම් බඩුවක් තියෙනවා. ওই සෙල්ලම් බඩුව කැඩෙනවා. කැඩුනහම දරුවා අඬනවා. අම්මා මොකෝ කරන්නේ? අම්මත් දරුවත් එක්ක එකතු වෙලා අනේ පුතේ මාර වැඩේ උනේ කියලා අම්මත් අඬනවද? එහෙම නැහනේ. ඇයි අඬන්නේ නැත්තේ? දරුවා අඬන්නත් අම්මා අඬන්නේ නැතුව ඉන්නත් මොකද හේතුව? දැන් හිතන්න අල්ලපු ගෙදර මේ දරුවගේ සෙල්ලම් බඩුවක් කැඩිලා දරුවා අඬනෙලා අම්මත් විලාප දීලා අඬනවා. දැක්කම පස්සේ මොකෝ හිතෙන්නේ? ඒ අම්මා ගැන මොකෝ හිතෙන්නේ? මහා මෝඩ මිනිස්සෙක් හිතනවද නැද්ද? හිතනවා. අනේ දරුවා සෙල්ලම් බඩුව කැඩිච්ච එකට අඬන එක හරියි. හැබැයි අම්මා අඬන එක ගැලපෙන්නේ නැහැ. දැන් එතන ඇයි අම්මා අඬන්නේ නැත්තේ? අම්මා දන්නවා මේ සෙල්ලම් බඩුව කැඩෙනවා කියන එක. දරුවා දන්නේ නැහැ ඒක කැඩෙනවා කියලා. ඒ නිසයි දරුවා අඬන්නේ. දන්න කෙනා අඬන්නේ නැහැ. ලෝකේ ස්වභාවයේ යථාර්ථය තේරුම් ගත්ත කෙනා, මේකේ ඇත්ත ස්වභාවය තේරුම් ගත්ත කෙනා දේවල් නැති වුණාට වැළපෙනවද? නෑ. එයා එළිය ඉඳගෙන දකිනවා මේකේ ස්වභාවය මේක. ඒකනේ බුදුහාඳුර දේශනා කරේ සබ්බේ පුතග්ජනිකා උම්මන්තකා නේ. ඒ කියන්නේ සියලු පෘථග්ජනයෝ, පෘථග්ජන අය උම්මන්තකයි. උම්මන්තක කියන්නේ උම්මන්තක කියන්නේ කාටද? පිස්සු නේ. හරිද? එනේ මානසික රෝගීන් කියන එක. ඇත්ත. බුදු කෙනෙකුට මේ වගේ ඉහළ ඉන්න කෙනෙකුට පේනවා. යථාර්ථය දන්න කෙනෙකුට පේනවා මේ මිනිස්සු නැති වුණාට අඬන්නේ ඇයි? මේකයි මේකේ ස්වභාවය නේ. ඒ නිසා මේක තේරුම් ගන්න. මතක තියාගන්න. දේවල් නැති වෙන එකටද අපිට දුක? නෑ. දේවල් නැති වෙන එකට නෙවෙයි. මිනිස්සු නැති වෙන එකට නෙවෙයි දුක. දැන් මේ මිතන්. ඔන්න මෙන්න මේ අයියා ළඟ රුපියල් 5000ක් තියෙනවා. එයාට 5000 නැති වෙනවා. මගේ ළඟ රුපියල් 5000ක් තියෙනවා. මටත් 5000 නැති වෙනවා. වැඩියම දුක කාටද? ඒක හිතා ගන්න අමාරුයිනේ නේ. මෙහෙම හිතන්න. මගේ ළඟ තියෙන රුපියල් 5000ක්, ඒ 5000 මට නැති වෙනවා. මේ අයියාගේ ළඟ තියෙන රුපියල් ලක්ෂයක්, ඒ ලක්ෂෙන් එයාට 5000ක් නැති වෙනවා. එකම සිදුවීම නේ. එකම සිදුවීම 5000ක් නැති වෙච්ච එක නේ. මටත් නැති උනේ 5000ක්, මෙයාට නැති උනේත් 5000ක්. දැන් වැඩියෙන් දුක කාටද? සාමාන්‍ය විදිය ගත්තම අර අයියටද මටද? එයාටත් නැති වුණා 5000ක්, මටත් නැති වුණා 5000ක්. සාමාන්‍යයෙන් වැඩියම දුක හිතෙන්න ඕනේ කාටද උතන? දැන් මගේ ළඟ තියෙනවා 5000ක්, මට 5000 නැති වෙනවා. හරිද? දැන් මේකේ මේ හාඳුරුන්ට කියලා කියන බයද දන්නේ නැහැ. දැන් හිතන ඔයාලා දෙන්න කියලා. ඔයාට තියෙනවා 5000ක්, ඔයාට 5000 නැති වෙනවා. ඔයාට තියෙනවා ලක්ෂයක්, ඒ ලක්ෂයෙන් ඔයාට 5000ක් නැති වෙනවා. වැඩියෙන් දුක හිතෙන්න ඕනේ කාටද? එහෙමද? සාමාන්‍ය විදිහට මං හිතන්නේ නැහැ එහෙම වෙනවා කියලා නේ. එහෙමද? එහෙම වෙන්න බෑනේ. ඇයි මෙයා දුක් වෙන්නේ? වැඩි ගාන? නෑ ලක්ෂ නෙමෙයි නැති වෙන්නේ. ලක්ෂෙන් 5000ක්. එයාට ඉතින් 95000ක් තියෙනවානේ. ඉතින් ඔයාට තියෙන්නේ රුපියල් 5000මයි. එච්චරමයි තියෙන්නේ. අරයට තියෙනවා රුපියල් ලක්ෂයක්. එතකොට ඔයාට නැති වෙනවා තියෙන 5000, අරයට නැති වෙනවා ලක්ෂෙන් 5000. ඒතර වැඩියෙන් දුක හිතෙන්නේ කාටද? එයාට. හරිද? එහෙමද? හරි. මම හිතන්නේ සාමාන්‍යයෙන් මේ දුක් විඳපු තරම නෙවෙයිනේ. දැන් හිතන්න මෙයාට තියෙන 5000 මෙයා කුලී වැඩ කරලා හොයාගත්ත කියලා. හරි. ඒතර මෙයාගේ ලක්ෂ්‍ය මෙයාට සමහර විට හිතන්න මොකක් හරි මෙයා සාමාන්‍ය රස්සාවක් කරන දැන් ඔන්ලයින් බිස්නස් එක. එයාට ලක්ෂයක් එකපාර හම්බ වෙනවා. නේ. ඒතර ඒක හම්බ කරන විදිහත් එක්ක වෙනස් වෙනවා. හරිද? දැන් අනේ මෙයාව නෙවෙයි මං කියන්නේ උදාහරණයට ගන්න කියලා. හරිද? මේ පුද්ගලයෝ මත නෙවෙයි තීරණය කරන්න කිව්වේ. සාමාන්‍ය සිද්ධියත් එක මං කියන්නේ.
හ්ම්. හරි. දැන් බලන්න එතෙන්දී හිතන්න මෙයාට තමයි වැඩියෙන්ම දුක. ඇයි ඒ හේතුව? එයා තව එකතු කරන්න හදනවා නේ. ඒ කියන්නේ මතක තියාගන්න. මෙයා තව බලාපොරොත්තු ගොඩනගනවා. ඔයාට ඒකට අවුලක් නැහැ 5000ම හොයන්නේ. එච්චරයි. හරි. හැබැයි සාමාන්‍ය විදිහ නෑ. ඕක නෙවෙයි යථාර්ථය නේ. සාමාන්‍ය යථාර්ථය ඕක නෙවෙයි. සාමාන්‍ය විදිහට වැඩියෙන් දුක හිතෙන්න ඕනේ මෙයාට නෙවෙයි ඔයාට. හේතුව ඔයාට තිබ්බේ 5000යි. එතකොට ඔයාට නැති වෙනවා සේරම 5000ම. ඔයාගේ බලාපොරොත්තු ගොඩ නැගෙන රුපියල් 5000කට. එතකොට නැති වෙන්නේ සේරම බලාපොරොත්තු. මෙයාගේ බලාපොරොත්තු ගොඩ නැගෙන රුපියල් ලක්ෂයකට. එතකොට ඒකෙන් මෙයාට නැති වෙන්නේ 5000යි. එතකොට මේ බලාපොරොත්තු වලින් වැඩි හරියක් තව ඉතුරුයි නේ. එයාට ලක්ෂයකින් ඔයා කරන්න සැලසුම් කරනවනේ ටිකක් නේ. ඒ සැලසුම් කරන ටිකෙන් 5000යින් කුණා කියලා අරකට බලපෑමක් වෙනවද? මහ ලොකු බලපෑමක් නැහැ. ඔයා සැලසුම් කරන්නේ 5000කට නේ. වගේ හැමදේම 5000කට සැලසුම් වෙනවා. හිතන කන්න ගේන්නේ මේ ටික නේ 5000කට ගැලපෙන්නේ. ඒතර මේ 5000 නැති වුණා කියන්නේ සේරම ටික නැති වුණා. ඒතර වැඩියෙන් දුක හිතෙන්නේ කාටද? අරයට. එහෙමද? නෑ. ඔයාට වැඩියෙන් දුක හිතනවා. මොකද මේ උච්චරය ඔයාට තියෙන්නේ නේ. දැන් හිතන්න දරුවෝ 10ක් ඉන්න පවුලක එක දරුවෙක් නැති වෙනවා. දරුවෝ එක්කෙනෙක් ඉන්න කෙනෙකුට ඒ දරුවා නැති වෙනවා. වැඩියෙන් දුක කාටද? එක දරුවා ඉන්න තැනට ඇයි ඒ? ඒ පවුලයාගේ සම්පූර්ණ බලාපොරොත්තු අර දරුවා මත තියෙන්නේ. මෙයාට 10ක් ඉඳලා එක්කෙනෙක් නැති වුණා. දරු සෙනෙහස එහෙමයි මං කියන්නේ. සෙනෙහස වැඩි කෙනාට ඒක වෙනවා. මං කියන්නේ සාමාන්‍ය විදිය. එක්කෙනෙක් නැති වුණත් මෙයාට සැනසෙන්න පුළුවන් තව 9ක් ඉන්නවා. හරිද? එහෙම. මතක තියාගන්න දේවල් නැති වෙන එකට නෙවෙයි දුක. හරි. පුද්ගලයා මත වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයා හිතන විදිහ හරිය හිතන විදිහ වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලිකව මන් දන්නේ නැහැනේ. හැබැයි මතක තියාගන්න අපිට දුක ඇති වෙන්නේ අර ගොඩනගා ගන්න බලාපොරොත්තුව. දැන් මේ මිත උපදිනකොටම ළමෙක් නැති වෙනවා. දුකයිද නැද්ද? දුකයි. ඇයි දුක හිතෙන්නේ? දැන් ඒ ළමයාගේ මූණ කවදාවත් දැකලා නැත්තම්, කවදාවත් ඒ ළමයා එක කතා බහ කරලා නැත්තම්, ඒ ළමයා එක කවදාවත් කිසිම ගනුදෙනුවක් කරලා නැත්තම් ඇයි දුක හිතෙන්නේ? තේරෙනවද? නේ? ඒ දරුවා බඩේ ඉන්න කාලේ ඉඳන් මොකද කරන්නේ? බලාපොරොත්තු ගොඩනගනවානේ. බඩේ ඉන්න කාලේ ඉඳන් සැලසුම් කරනවා. මේ දරුවා ඉස්කෝලේ එක්කන් යන්නේ මෙහෙම, නේ මේ දරුවට උගන්වන්නේ මෙහෙම, අන්දන්නේ මේ පාට ඇඳුම්, කවන්නේ මෙන්න මේ වගේ කෑම, ඉස්කෝලේ මේ රස්සාවකට යනවනම් මේ පැත්තට යවන්නේ. සැලසුම් කරනවද නැද්ද? කරනවා. ඒතර දරුවා නැති වෙච්ච එකට නෙවෙයි දුක. මොකටද? බලාපොරොත්තු නැති වෙන එකට. නේ? දැන් හිතන්න මහා ලොකු සල්ලිකාරයෙක්ට ලක්ෂ ගණන් සල්ලි තියෙන කෙනෙකුට 5000ක් නැති වෙන එකට දුකයිද? නෑ ඇත්තටම එහෙම හිතනවද? සාමාන්‍ය විදිහට හිතන්න. දැන් මහා ලොකු කෝටිපතියෙක්ට කෝටි ගාණක් සල්ලි තියෙන කෙනෙකුට 5000ක් නැති වුණා කියලා දුක හිතෙයිද? දැනෙයිද අඩුම තරමේ? නෑ. හැබැයි හිතන්න දවසේ පඩිය දැන් හිතන්න දවසට ලක්ෂයක් පඩි ගන්න මෙයාට නේ? හරිද? ලක්ෂයක් එයා පඩි ගන්නවා. එයාට ඒකේ 5000 නැතුව 95000 හම්බුණත් එයාගේ බලාපොරොත්තු වල යම් තරමක් කරන්න පුළුවන්. හැබැයි ඔයා පඩි ගන්නේ දවසට රුපියල් 5000මයි. ඒ 5000ම නැති වුණොත් ගෙදර මොනවද කරන්න පුළුවන් නේ? හැමදේම නැති වෙනවා. ඒතකොට වැඩියෙන් දුක හිතෙන්න ඕනේ කාටද? බලාපොරොත්තු මං කියන්නේ එකම සිදුවීම තමයි 5000 නැතිවීම. හැබැයි වැඩියෙන් දුක ඒ බලාපොරොත්තු ගොඩනගන තරමටනේ. ඒ නිසා මතක තියාගන්න මේකේ දේවල් නැති වෙන එකට නෙවෙයි දුක. අපි ගොඩනගන බලාපොරොත්තු නැති වෙන එක. අර පහුගිය කාලේ දිට්ඨ සුලිකුණාටු ආවනේ. ඒ වෙලාවේ අර හසලක කන්දනායකගේ ඒ නායකයෙකු වෙලාවේ මුළු පවුලක් මේ මුළු ගමක්ම පස්කන්දට යට වුණා. ඒ යට වෙච්ච වෙලාවේ අපේ කැම්පස් එකේ මේ මම පළවෙනි වසරේ ඉගෙන ගන්නකොට අපේ 4th year එකේ සිව්වෙනි වසරේ හිටිය හාමුදුරු කෙනෙක් ඒ හාමුදුරුගේ මුළු පවුලම පස්කන්දට යට වුණා. හරි. ඒ හාමුදුරුවෝයි අක්කයි බේරුණා. හාමුදුරුවෝ කැම්පස් එකේ හෝ පන්සලේ හිටපු නිසා ඒ අක්ක විවාහ වෙලා වෙන ප්‍රදේශයක හිටපු නිසා අම්මා පස්කන්දට යට වුණා තාත්තා පස්කන්දට යට වුණා. එක රැයකින් එක මොහොතකින්. හරිද? ඒ හාමුදුරුවෝගේ නංගි පස්කන්දට යට වුණා අවුරුදු 14යි. මට මතක විදිහට පස්කන්දට යට වුණා. ඊට පස්සේ හාමුදුරුවෝගේ අයියා පස්කන්දට යට වුණා. ඊට පස්සේ හාමුදුරුවෝගේ අයියා විවාහ වෙලා හිටපු අක්කා පස්කන්දට යට වුණා. ඒ යට වෙච්ච ඒ අක්කට ළමෙක් හම්බෙන්නේ හිටියා. හරිද? දරුවෙක් ලැබෙන්නේ හිටියා. එහෙම පස්කන්දට යට වුණා. පස්කන්දට යට උනේ 27 වෙනිදා. මට මාසෙ මතක නැහැ. ඒ කුණාටු ආපු මාසෙ 27 මතක විදිහට පස්කන්දට යට උනේ 29 තමයි දරුවා ලැබෙන්නේ හිටියේ. හරි. එතකොට හිතන්න ওই පස්කන්දට යට වෙච්ච වෙලාවේ එකපාර මැරෙන්නේ නැද්ද? සමහරවිට හිතන්න එකපාර මැරුණේ නැත්තම් මොහොතක් හරි විනාඩියක් දෙකක් හරි ඒ විඳවන මොහොත ගැන හිතන්න.
මම කියන්නේ ඔබට මට ඒක වෙන්න බැරිද? වෙන්න පුළුවන් නේ. ඔබට මට ඒක වෙන්න පුළුවන්. කවදා හරි දවසක ඔබට මට ඊරණම වෙන්න පුළුවන්. දන්නවද මරණ විදිය ගැන? නෑනේ. මරණ තැන දන්නේ, මරණ වේලාව දන්නේ, මරණ විදිය දන්නේ. ඕනෙම විදියකට ඕනෙම තැනකදී අපි මැරෙන්න පුළුවන්. ඒතර හිතන්නේ මේ වේලාවකදී පස්කන්දකට යට වෙලා කියලා. දැන් අර මිනිස්සුන්ට, දැන් අර අම්මට බඩේ දරුවා ඉන්නකොට සමහරවිට තනියෙන් මැරෙනවට වැඩිය වඩා දුකක් තියෙනවා මොකද? මගේ බඩේ දරුවෙකුත් ඉන්නවා. මට තියෙන වේදනාව මරණයට නෙවෙයි. අපි ගොඩනගාගත්ත බලාපොරොත්තු වලටනේ. මේකේ දාලා යන්න බැරුව අපි අල්ලගත්ත ටිකට. පැහැදිලිද කියන එක? හරිද? ඒ නිසා අපි මේ අල්ලගෙන තියෙන දේවල් තියෙනවා. අපි ඕකට බලාපොරොත්තු ගොඩනගනවා. මේ මිනිස්සුනා වෙනස් වෙන එකක් නැහැ. මේ දේවල් නැති වෙන එකක් නැහැ. අපි කවදාවත් සමහර දේවල් තියෙනවා. මේ ලෝකේ වෙනවට අකමැතිම දේ තියෙනවානේ. ඔයත් සාමාන්‍යයෙන් හැම කෙනෙක්ටම එහෙම දෙයක් තියෙනවනේ නේ. තමන් මේ ලෝකේ වෙනවට අකමැතිම දේ තියෙනවා. ඒ දේ වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි එතකොට ඒකට සූදානම් නැත්තේ නේ? ඒකයි අපි මේකේ විඳවන්නේ. ඒ නිසා මතක තියාගන්න. ලැබෙනවා හා සාපේක්ෂයි මොකද්ද? අහිමි වීම නේ. ලැබෙනවා හා සාපේක්ෂයි නොලැබීම. ඒතර මේ දෙකටම කල් තියා සූදානම්. ඕන දෙයකට වේලාසන සූදානම් පිට හිටියොතින් දුකක් දැනෙනවද? නෑ. වේදනාවක් දැනෙනවද? නෑ. දන්නවා මේක මෙහෙම වෙන්න තිබිච්ච දෙයක්. පැහැදිලිද? හරි. ඒ නිසා ලාභ අලාභ සාපේක්ෂව පොදුයිද නැද්ද? පොදුයි. මේක අපිට පොදුයි. නේ ලාභ වෙනවා අලාභ වෙනවා. එහෙනම් මේ දෙකම වෙන්න තියෙන දේවල් නම් වෙනස් කරන්න පුළුවන්ද? ලැබෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. අහිමි වෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඇයි අපි මේවට බලාපොරොත්තු ගොඩනගන්නේ? ඒ මිනිස්සුනා වෙනස් වෙන එක නේ සමහරුන්ටනේ. අපි ආදරය කරනවා අපේ අම්මට තාත්තට. අපේ අම්මා තාත්තා වෙනස් වෙන එකක් නැහැ. හිතනානේ. අපිට හරි විශ්වාසයි. අපේ දරුවෝ වෙනස් වෙන එකක් නැහැ හරි විශ්වාසයි. වෙනස් වෙන්න බැරිද? වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සූදානම් වෙන්න මේ ලෝකෙ ඔබ අකමැතිම දේත් ඊළඟ මොහොතේ වෙන්න පුළුවන්. ඒ නිසා මේව වෙනස් වෙනවා, අහිමි වෙනවා. පැහැදිලිද? හරි. ඒ වගේම තමයි ලාභ, අලාභ මේ දෙකම අපිට සාපේක්ෂයි, පොදුයි. පැහැදිලිද? හරි. ඊළඟ එක ඔතෙන්දි මම ප්‍රශ්නයක් අහන්න මෙන්න මේකට හිතලා උත්තර දෙන්න ඕනේ. යසස අයස, නිന്ദා ප්‍රශංසා. යසස අයස කියන්නේ අපේ මේ ගොඩනගෙන ගෞරවයනේ. මේක නැති වෙන්න පුළුවන්. මේ ඒකත් සූදානම් පිටින් ඉන්න කොච්චර සමාජ කෙරුමක්කාරයෙක් විදිහට හිටියත් සමාජෙ කොච්චර උඩින් හිටියත් ගෞරව ලබන කෙනෙක් විදිහට හිටියත් ඒක හෙට වෙනස් වෙන්න බැරිද? පුළුවන්. ඒ නිසා මේව අල්ල ගන්න බෑ. අද මට ගොඩක් අය කරු කරනවා, අද මට ගොඩක් අය මේ ගෞරව කරනවා. එහෙමයි කියලා මම මේක අල්ල ගන්න පුළුවන්ද? බෑ. හෙට මේක වෙනස් වෙන්න පුළුවන්. අපි අත්දැකීමෙන් දන්නවනේ. රජවරු වගේ හිටපු මිනිස්සු බල්ලු ගානට වැටුණා. බල්ලු ගානට වැටලා ඉන්න මිනිස්සු රජවරු ගානට එනවා. ඒක තමයි මේකේ ස්වභාවය. ඒ නිසා යසස අයස පොදුයි. ඔන්න ඊළඟ එක. නිന്ദා ප්‍රශංසා. මිනිස්සු අපිට නිന്ദා කරනවද නැද්ද? නිന്ദා කරනවා. ප්‍රශංසා ලැබපු නැති කෙනෙක් ඉන්නවද මෙතන? නෑ ප්‍රශංසා ලැබනවා. ඒක පොදුයිද නැද්ද? පොදුයි. මෙන්න මේ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න. මෙන්න මේ අයියා දුම් වැටියක් පාවිච්චි කරනවා. කමන්නේ නෑනේ වවම ගත්තටනේ. මේ අයියා දුම් වැටියක් පාවිච්චි කරනවා. මමත් දුම් වැටියක් පාවිච්චි කරනවා. කාටද වැඩියෙන් බණි? ඈ? මට? ඇයි? සාමාන්‍යයෙන් රජයේ නීතියට අනුව අපි දෙන්න කරේ වැරද්දක්ද? රජයේ නීතියට අනුව වැරදිද? රජයේ නීතියට අනුව වැරදිද? ඒ කියන්නේ රජයේ නීතියට අනුව දුම් වැටියක් පාවිච්චි කරොත් අරයා හෝ මම වැරදිද? නෑ. ඒ කියන්නේ මාව හිරේ දාන්න පුළුවන් දුම් වැටියක් පාවිච්චි කරා කියලා. නෑ ඒක රජයේ නීතියට අනුව වැරදින්නේ නෑ. වැරදි මොකට අනුවද? බෞද්ධ විනය නීතියට අනුව. හරි. ඒතර බෞද්ධ විනය නීතියට අනුව එයත් වැරදි, මාත් වැරදි. වැඩියෙන් බණින්නේ කාටද? මට. ඇයි හරි මං කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් බෞද්ධ විනය නීතියට අනුව අපි දෙන්නට එපා කියලා තියෙනවා. අපි දෙන්නම එකම දේ කරනවා. වැඩියෙන් බණින්නේ කාටද? මට. මං අහන්නේ ඇයි හාමුදුරු කෙනෙක් නිසා. මම හාමුදුරු කෙනෙක් වෙන්න මම මේකේ රකින්න ඕනේ විනය නීති ටිකක් තියෙනවා. ඒ විනය නීති වල එකක් සුරාව පාවිච්චි කරන්න එපා කියන එක. ගිහියෝ විදිහට ඔබටත් බෞද්ධ ගිහියෝ වෙනකොට රකින්න විනය නීති ටිකක් තියෙනවා. කෝටියක් විතර තියෙද? නෑනේ කීයද තියෙන්නේ? 5යි. පුළුවන් එක්කෙනෙක් අත උස්සලා කියන්න හාමුදුරේ අපේ පවුලේ හැමෝම පන්සිල් රකින්නවා. නෑනේ. සිංහල බෞද්ධ රටේ අපි ලැජ්ජ වෙන්න ඕනේනේ. අපි දුක් වෙන්න ඕනේ. සිංහල බෞද්ධ රටේ පන්සිල් පද 5 රකින්න එකම පවුලක් තාම මට හම්බෙලා නැහැ. ඒතර ඒ පන්සිල් වල ඔබට කෝටියක් විතර නැහැ තියෙන 5යි. ඒකේ අවසාන එක මොකද්ද? සුරා පාවිච්චි කරන්න එපා. ඒතර මේ විනය නීතිය ඔබටත් මටත්
එක සමාන විනය නීතියක්. තියද ඒක අඩු වැඩි එකක්. ඒ කියන්නේ ගිහියන්ට තියනවාද මේ පොඩ්ඩක් මේ හවසට චුට්ටක් කමන්නේ එහෙම තියද? ඉඳලා හිටලා පොඩි ෂොට් එකක් කමන්නේ එහෙම තියද? නෑ. එපා. ඒතකොට ඔබටත් විනය නීතිය පොදුයි. එපා. මටත් ඒ විනය නීතිය පොදුයි. එපා. ඒතකොට දෙගොල්ලොන්ටම එකම විනය නීතියක් පොදු නීතියක් තියෙද්දි මං අහන්නේ ඇයි මට වැඩියෙන් බනේ? මම හාමුදුරු කෙනෙක් නිසා නම් ඔබ බෞද්ධ ගිහියෙක් විදිහට ඔබත් එපා. මම හාමුදුරු කෙනෙක් වෙන්න මම ඒක නොකරන්න ඕනේ වගේම ඔබ නිවැරදි බෞද්ධයෙක් වෙන්න ඔබ ඒක නොකරන්න ඕනේ. එතකොට ඇයි මට වැඩියෙන් බනේ? හේතුව කියනකන් යන්නේ නෑ අද හොඳේ. නෑ බැනුම් අහන්න පුළුවන් අඩුම හේතුව හරි දැනගන්න එපානේ. හේතුව කියන්නේ. විනය නීතිය වැඩි නේ කියන්නේ මෙහෙමයි. මම කියන්නේ මේ සුරාව හා සම්බන්ධ විනය නීතිය වැඩි අඩු එකක් නෑ. පිළිගැනීම. අන්න හරි. මම හිතුවේ නෑ උත්තරේ කියලා. පිළිගැනීම නෙවෙයි. ඔතන එහා ඒක හරි. මේ මෙතන වැඩියෙන් ප්‍රශංසා ලබන්නේ අරයද මමද? එහෙනම් මෙතන වැඩියෙන් නින්දා ලබන්න ඕනේ කවුද? මම. හරිද? මේකේ ප්‍රශංසා ලබන තරමට අපි සූදානම් වෙන්න ඕනේ මොකටද? නින්දා ලබන්න. තේරුම් ගන්න ඕනේ ඒකනේ. හරිද? ප්‍රශංසා ලබන තරමටයි අපි මේකේ නින්දා ලබන්නේ. එහෙම නැතුව වෙන ඔකට බනින්න කියලා වැඩියෙන් බනින්න කියලා හේතුවක් නැහැ. ඒ හේතුව තමයි මම මේක වැඩියෙන් ප්‍රශංසා ලබනවා. මේකේ වැඩියෙන් ප්‍රශංසා ලබන පිරිස වැඩියෙන් නින්දා විඳින්න ඕන. මම හිතන්නේ මේ සමාජයේ හාමුදුරුවරු තරම් නින්දා විඳින්න නැතුවද කිසිම දෙයකට නේ. කිසිම කෙනෙක්. හාමුදුරු කෙනෙක් විදිහට අපිට මේ ශාසනය වෙනුවෙන් මේ කැපකිරීම කරන්න බෑ. ওই නින්දාව දරා ගන්න බැරි නම්. අපිට මොකටද බනින්නේ නැත්තේ කියන්නේ? මොකක් කරොද බනින්නේ නැත්තේ? බන කිව්වත් බයිනව නැතත් බයිනව. නෙවෙයිද? බයිනව. හරිද? දානේ වැළඳුවත් බයිනව නැතත් බයිනව. එහෙම නෙවෙයිද? හිතන්න දානෙට එළවලු 10ක් විතර හදලා හාමුදුරු එළවලු 10න් බෙදා ගන්නවා. ගිහින් බල්ලා කියනවා අන්න බලන්න අර හාමුදුරු එළවලු 10න් බෙදාගෙන මසුක් බෙදාගෙන මාළුක් බෙදාගෙන බලන ගුණහන්සේගේ පෙරේතකම් බයිනවා. හිතන්න එළවලු 10ක් හදලා එකක් වළඳන්නේ නැහැ. බයින් නැද්ද? බයිනවා. අච්චර මහන්සියෙන් හදලා එළවලු වළඳන්නේ නැහැ. දානේ වැළඳුවත් බයිනවා නැතත් බයිනවා. අපේ මිනිස්සුන්ගේ අපිට ගෞරවය තියෙන්නේ මේක අපි දන්නවා. මම කියන්නේ මේක දැනගෙනයි මේ කැපකිරීම කරන්නේ. මේ යථාර්ථය දන්නේ නැත්නම් අපිට මේ කැපකිරීම කරන්න බෑ නේ. තමන්ගේ වැඩේ කරගන්නකම් විතරයි බහුතරයක් බෞද්ධයෝ අපිට ගරු කරන්නේ. එහෙම නෙවෙයිද? ඔයත් එහෙම නැද්ද? ඇනේ? දැකලා තියෙද ගොඩක් ගෙවල් වල එනකොට ඉහළන මුතු කුඩේ යනකොට ඉහළනවද? නෑනේ. ඇයි වැඩේ කරගත්තනේ නේ. එනකොට ඉහළන මුතු කුඩේ යනකොට නෑ. එනකොට දාන පාවඩ යනකොට නෑ. නේ. හරිද? ගේ ඇතුළට ස්වාමීන් වහන්සේලා වඩම්මගෙන ඉඳි හිතන්න. හාමුදුරුවෝ 5 නමකට ආරාධනා කරනවා. හාමුදුරුවෝ 6 නමක් වැඩම කරනවා. ආසන 5යි හදලා තියෙන්නේ. අපි කියනවාද හාමුදුරනේ ෂීට් 5යි තියෙන එකක් මදි වෙන දාන ගෙදරකට යන්න කියලා යවනවද? නෑ මොකද කරන්නේ? මොන ලෝකෙන් හරි පුටුවක් ගෙනල්ලා නිකන් තියනවද? නෑ සුදු රෙද්දක් දාලා ඒ සුදු රෙද්දේ ස්වාමීන් වහන්සේ වඩා හිඳනවා නේ. හරිද? වඩා හිඳලා අඩුම ස්වාමීන් වහන්සේත් එක්ක සමාසනයක අපි ඉන්නවද? නෑ අපි බිමින් වාඩි වෙනවා. ඇයි එච්චර ගරු කරන්නේ? අපි වැඩේ කරගන්න එපායි නේ. හරිද? ඊට පස්සේ බලන්න එකට එකක් සමහරට පුටුවට පුටුවක් ගෑවෙන්න තියන්නේ. සුදු රෙද්ද එලලා ඒ පුටුවේ වාඩි කරලා එච්චර ගෞරවයෙන් දන් ටික දීලා වැඩ ඉවරුනම් පස්සේ හාමුදුරු 5 නමට වෙනවා ට්‍රිවිල් එකක්. නේ. අර හාමුදුරු පහම කොහොම හරි ට්‍රිවිල් එකේ යන්න ඕනේ. පිරිකරක් දාලා එක උඩ එක තියලා නේ. හරිද? වැඩේ කරගත්තනේ. ගෙදරදී සුදු රෙද්ද එලලා ගෞරවයෙන් වාඩි කරන අපේ ඇත්තොම බස් එකේදී අහක බලා ගන්න නැද්ද? බලා ගන්නවා. මම කුණු හරප අහගෙන තියනවා බස් එකේදී. මේ රත්නපුරේදී. හරි. මම උසස් පෙළ කරේ ඇඹිලි පිටියේ බෝධිරාජ පිරිවෙනේ. ඒ උසස් පෙළ කරන කාලේ මට එක විභාගයක් තිබුණා. ඒක තිබුණේ රත්නපුරේ. ධර්මශාලා පිරිවෙනේ කියලා තියෙන. එහෙ තිබුණේ. බටුගෙදර අර පන්සල දන්නවද? එහෙ ඉඳන් තමයි අපි විභාගය ලියන්න ගියේ. විභාගය ලියලා ඉවර වෙලා ඉවරෙච්ච දවසේ අපි හාමුදුරුවෝ 7 නමක් හෝ 8 නමක් හිටියා. ඒ අපි ස්වාමීන් වහන්සේලා ටික දැන් විභාගය ඉවරලා ඇඹිලි පිටිය යන්න. රත්නපුරේ ඉඳන් එනකොට බස් වල කොළඹ හෝ රත්නපුරෙන් එන ඇඹිලි පිටියේ බස් එක නගින්න ඕනේ. අපි පාරායින ගිහිල්ලා බස් එකට නගින්න ඉද්දි අපි හාමුදුරුවෝ 7 නම කතාවක් හදාගත්තා. මොකද අපි දන්නවා දැන් අපි සේරම පාරේ පේන්නේ හිටියොත් කොහොමත් බස් සතියක් ගියත් නවත්තන්නේ නැහැ. ඒ හාමුදුරුවෝ 6 7 නමක් ඉන්නවනේ. නවත්තන්නේ අපි දන්නවා. ඒ වෙලාව අපි කතා කරගත්තා හාමුදුරුවෝ දෙනම වෙනම යන. ඉස්සෙල්ලා හාමුදුරුවෝ දෙනමක් පාරායිනේ ඉස්සරහට ගියා.
අනිත් හාමුදුරුවෝ පස්සනම එහා පැත්තේ කඩයක්ද හොය තිබ්බේ ඒක එහා පැත්තේ හැංගිලා හිටියා. හරිද? කරන්න දෙයක් නැහැ. නැත්තම් බස් නවත්තන්නේ නැහැ. කොහොම හරි යන්න එපා. ගොඩක් වෙලාවට පළවෙනි බස් එක නවත්තන්නේ නැහැ. බස් කිහිපයක් යනකම් ඉඳලා බස් එකට නැග්ගා. හාමුදුරුවෝ දෙනමක් බස් එකට ගොඩ වුණා. තව හාමුදුරුවෝ දෙනමක් එහෙම ගොඩ වුණා. අවසානයේ මමයි තව එක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. අපි දෙන්නත් බස් එකක් එනකන් හිටියා. ඉඳලා දැන් පැය ගාණක් අවස් වෙනකන් ඉඳලා බස් එකක් ආවා. බස් එකට නැග්ග බස් එක ඇද්දුවා. ඇඹිලි පිටියේ බස් එක. යනකොට මේ ෂීට් එක දෙයි කියලා අපි නැග්ග බස් එකට අපිට හිටගෙන යන්න නෙවෙයිනේ. අපි සංස්කෘති සම්ප්‍රදාය පුරුදු වෙච්ච ටිකක් තියෙනවා නේ. හරිද? මේ පැත්තේ ෂීට් එක දිහා බැලුවම පස්සේ ඒ ෂීට් එකේ හිටපු තුන් දෙනා එහා පැත්තේ ෂීට් දෙක දිහා බැලුවා. අපි හඳුරු දෙනමයිනේ. එහා පැත්තේ ෂීට් දෙකේ දෙන්නා මේ පැත්ත බලනවා. මේගොල්ලෝ අරහෙ බලනවා අරගොල්ලෝ මෙහෙ බලනවා. දෙපැත්තට දෙපැත්ත බලනවා. ෂීට් එක දුන්නේ නැහැ. අපිට ඉතින් මොකෝ නැගිටලා ගන්න මේ ෂීට් එක. අපිට අනික හිටගෙන යන්නත් නෙවෙයිනේ. අපි පුරුදු වෙච්ච සම්ප්‍රදාය සංස්කෘතියක් තියෙනවා. මම හිතන්නේ මේ පොඩි හාමුදුරුවෝ ඕනේ තරම් බස් එකේ යනකොට හිටගෙන යන්න පුළුවන් නම් එහෙම හරියනවා. මොකද අපේ මිනිස්සු ෂීට් එක දෙද්දී මේ ඔරෝන එරවිලි අපිට ඕනේ තරම් පුරුදුයි. හරිද? එහෙම නැත්තේ නෑ. හරි ඕනේ තරම් අත්දැකීම් තියෙනවා. ඊට පස්සේ කොන්දොස්තර ආව බස් එකේ ඇවිල්ලා දැන් මේ බස් එක යන ගමන් කිව්වා මේ ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් ඉන්නවා. උන්වහන්සේලාගේ ආසන මේ. ස්වාමීන් වහන්සේලාට වෙන් කරපු ආසන පූජ්‍ය පක්ෂයට. ඔය ආසනේ ආසන දෙක දෙන්න කියලා මේ දෙපැත්තේ හිටපු පිරිමි දෙන්නෙක් නැගිට්ටුවා. නැගිට්ටලා යන ගමන් එක්කෙනෙක් මගේ කනට තියලා මට හොඳ කුණුහරුප ටිකක් කියන් ගියා. කුණුහරුපෙන් බැනගෙන ගියා. දැන් හිතන්න එහෙම වෙලාවක හිතෙන්න ඕනේ සාමාන්‍යයෙන් අපිට ඇයි අපි මේ කැපකිරීම කරන්නේ? ඇයි අපි මේ කැපකිරීම කරන්නේ? අපේ තියෙන වටිනම කාලේ අපි මේ කැප කරලා නේ. අපේ තරුණ කාලේ අපි කැප කරලා. අපේ තියෙන සියලු දේ කැප කරලා අපේ පවුල අපි දාලා ඇවිල්ලා. හැමදේම කැප කරමින් සාසනය වෙනුවෙන් මේක අපි කළ යුතුම දෙයක්ද? මම කියන්නේ මේක මේ කළ යුතුම කියලා නේ අපි සාසනය වෙනුවෙන් මේ කැපකිරීම කරනවා. ඒ කරද්දී ඔය වගේ දේවල් වෙනකොට හිතෙන්න පුළුවන්. මොකටද කරන්නේ එහෙමනේ? හැබැයි අපි මේ කැපකිරීම කරන්න ඔච්චර දේවල් වෙද්දි මිනිස්සු අපිට චෝදනා කරනවා කියලා දන්නවා. දාන ටික දීලා අපිට බයිනවා කියලා දන්නවා. බණ ටික අහලා අපිට බයිනවා කියලා දන්නවා. අද බණෙන් මම ගියන් පස්සේ මෙතන ඉන්න ගොඩක් අය සමහර විට හොයයි මේ හාමුදුරු ගෙන්නන්න කීයක් ගියාද නේ? ඒ හාමුදුරුවන්ගේ ගාන කීයද? හොයලා අන්තිමේදී කාලයක් යද්දී අනිවාර්යෙන් අපි මේ ගානක් ගන්නවා කියලා අපිට බයිනවා. අපි දන්නවා නේ. හරිද? මිනිස්සු බනින්න කටවල් උල් වෙන තරම වැඩි. හොඳ කියනකට වැඩිය. එච්චර මිනිස්සු නිඳා කරනවා බනිනවා කියලා දැනත් අපි මේ කැපකිරීම කරනවා. බුදුහාඳුරන් කාලේ වගේ නෙමෙයි මේ කාලේ. වර්තමාන සමාජය හරි වෙනස් නේ. ඒතර මේ කාලේදී දැන් මං කියන්නේ ඔය අවුරුදු 4දී 5දී අම්මලා තාත්තලා ගන්න ලොකු වැරද්දක් තමයි නොතේරෙන කාලේ මේ දරුවෝ මහාන කරනවානේ. ගොඩාක් වෙලාවට සමහර විට ගෙදර කැමැත්තටනේ කරන්නේ. අම්මගේ තාත්තගේ කැමැත්තට මහාන කරනවා. එතකොට මේ නිවනක් ගැන තේරුම් අරගෙනද? නෑ මේ පොඩි හාලට නිවනක් ගැන තේරුමක් නෑ. අවුරුදු 5දී 6දී අර මන්නම් කියන්නේ අපේ අම්මලට තාත්තලට දරුවෝගේ කැමැත්ත නැත්තම් කවදාවත් ඒක කරන්න එපා. අම්මා තාත්තා අහලා කැමතිද කියලා අහලා බල කරලා මහාන කරන්න එපා. අවසානයේදී වෙන්නේ එක ජීවිතයක් තනිකර මැරණකම්ම හිර කරන එක. හරිද? මේකේ යථාර්ථය අපේ ඇත්තු හිතන්නේ නැහැ. හරි? හිතන්න අවුරුදු 5දී 6දී මේ පොඩි හාඳුරන්ට සාමාන්‍ය දරුවෙක්ගේ සිතුම් පැතුම් තියනවද නැද්ද? තියෙනවා. ඒකනේ අපේ අම්මලා තාත්තලා ටොපියක් චොකලට් එකක් අරන් යන්නේ. ඒතකොට මේ සෙල්ලම් බඩුවා ගෙනිච්චන් ආසී තියන්නේ. මොකද මේ නිවන බලාගෙන නෙවෙයි ආ. ගෙවල් වල කැමැත්තට, ගමේ කැමැත්තට. එහෙම කරන්න එපා කවදාවත් නේ. ඊට පස්සේ කාලයක් ඇදී අවුරුදු 14 15 වෙනකොට අර සාමාන්‍ය දරුවෙක්ට එන හැඟීම් ටික එනවද නැද්ද? එනවා. ඊට පස්සේ ලොකු පීඩනයක්. මේක එහෙම මේ සිවුරින් ඉඳගෙන එහෙම දෙයක් කරන්න බෑ. මේක කැපකිරීමක් තියෙන්න ඕනේ. මේ සිවුර පටිය කරට දාගන්නේ අපි අනුන් වෙනුවෙන් පරාර්ථකාමීත්වය වෙනුවෙන් කැප වෙන්න. හැබැයි එහෙම සිවුර පටියක් කරට දාපු පිරිසක් නෙවෙයි අර පුංචි මහාඳුරුනේ. එහෙම අදහසක් ඇතුව නෙවෙයි. හැබැයි ඒ අම්මලා තාත්තලා කරන වැරද්දෙන් මුළු ජීවිත කාලයක් ඉර වෙනවා. ඇයි ඒ? සිවුර ඉද්දි සමහර විට ඒක කැමැත්තෙන් නෙවෙයි නා. අපි කියනවානේ කරන්න බැරි නම් දමල ගහලා යන්න බැරිද? කියන්නේ නැද්ද? කියනවා. මම මේ දැන් මේව අහලා හිතයිද දන්නේ ඔය හාමුදුරනා වැඩි කල් නැහැ හෙට අයින්දම සිවුරැල්ලයි කියලා කියයිද දන්නේ නැහැ නේ. එහෙම නෙමෙයි මං අහන්නේ. හිතන්න අද මේ බණ ටික මම කියලා හෙට මම සිවුරැල්ල ගියා කියලා ඔයත් ඇහුවොතින් මට බයිනවද නැද්ද? බනිනවා. ඇයි? මොකද්ද මං කරපු වැරද්ද? සිවුරැරපු එක වැරදිද? මොකද්ද මං අහන්නේ බනින හේතුව මොකද? මම කියන්නේ මම සිවුර අරිනවා යනවා නෙවෙයි. හරිද? මං අහන්නේ දැන් මර පොඩි කාලේ ගෙවල් වල කැමැත්තට දැන් මම නම් මගේ කැමැත්තට අවුරුදු 15ක් පහුවෙලා මම මහණුනේ. ඒතර මම ඒ කැමැත්තෙන් සාසනය ඇතුළත් වෙච්ච මගේ අර චූටි හාඳුල්ලා ඉන්නවනේ. පොට්ටි ළමයි. තේරෙන්නේ නැති වයස ඇවිල්ලා. දන්නේ නැති කාලේ මහණ වෙනවා. කාලයක් යද්දි සමහර මං කියන්නේ 100%ක් නෙවෙයි. මේකේ සමහර පිරිසක් ඉන්නවා. හැමෝටම මේක කරගෙන යන්න බැරි පිරිසක්. ඒතර යාලට මේක දාලා යන්න හිතුණා. දැන් හෙට මම මේකෙන් ගියොත් මට බයිනවද නැද්ද? වෙන අපරාධ උන්නාසේක බණ ඇහුවේ. මොකටද මේ ධර්ම එකතු කරගත්තේ? බයිනවද නැද්ද? බනිනවා, චෝදනා කරනවා.
මේක දාගත්ත කියන්නේ මේ සිවුර කරට දාගත්ත කියන්නේ අපවත් වෙනකන් හෝ මැරෙනකන් බැනුම් අහන්න වෙනවාමයි. නැද්ද? සිවුරක් ඇරලා ගමකට ගියත් බයිනවා. ওই මිනිස්සු සිවුර ඇරලා ආපු එක්කෙනා. දී දරුවන්ටත් එක බයිනවා නැද්ද? එම් බයිනවා. මං අහන්නේ ඇයි ඒ? මොනතරම් ඒක මේ මං කියන්නේ මේක තේරුම් ගන්න පුළුවන් අය තේරුම් ගනි. තේරෙනවද මම මේ කියන එක? තේරෙනවද කියන එක ඇත්තටම කියන්නේ තේරෙනවද මම මේ කියන එක? නැත්තම් ඔළුවේ හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. අර හාඳුරු මේ ඉන්න තේරෙම ටික සිවුරැල්ල යවන්න හදන්නේ. එහෙම නෙවෙයි මම කියන්නේ. නේ මේ ශාසනය කැප කරගෙන මේ ශාසනයට කැප වෙලා වර්තමානයේ මේ ඉන්න නායක හාමුදුරලට දවස ගානේ මල් තියලා වැන්දත් පාඩු නැහැ. අපේ ගුරු හාමුදුරලට මේ නායක හාමුදුරලට මේ ශාසනය පරිස්සම් කරගෙන යන හාමුදුරලට මේ කරන කැපකිරීමට ඔය බැනල මදි මම නම් කියන්නේ. හරිද? ඔය කරන කැපකිරීමට දවස ගානේ දන ගහලා මල් තියලා වැන්දත් පාඩු නැහැ. මේකට අකමැති පිරිසක් ඉන්නවා. මේකට විරුද්ධ පිරිසක් ඉන්නවා. මොනතරම් කැපකිරීමද? මම කියන්නේ මෙච්චර දේවල් වෙද්දි මෙතෙන්ට ආව කියන්නේ අපි දන්නවා. කොයි පැත්තකටියත් බැනුම් අහන්න වෙනවා. නේ? කොතනද බැනුම් අහන්න නැත්තේ? ඔය දේ තේරුම් ගන්න බැරි නම් ඕක මේකේ ස්වභාවය. මං කියන්නේ අපිට විතරක් නෙවෙයි. ගිහි ඔබට එහෙම නෙවෙයිද? දැන් ඔබට උනත් මොන දේ කරොත්ද බනින්නේ නැත්තේ? බනිනවා. මේ සමාජයේ හැටි ඒකනේ. කොච්චර හොඳ කරත් මිනිස්සුන්ට කොච්චර යහපත් දේ කරත් බනිනවා. මේකේ හැටි ඒක. ඕක ඔබට තේරුම් ගන්න බැරි වුණොත් ඉස්කෝලේක ගිහිල්ලා නිදහසේ ඉන්න බෑ. පන්තියක ගිහිල්ලා නිදහසේ ඉන්න බෑ. කරන රස්සාව නිදහසේ කරන්න බෑ. පවුලේ නිදහසේ ඉන්න බෑ. කිසි දෙයක් කරන්න බෑ. මිනිස්සුන්ගේ චෝදනා දොස් දරා ගන්න බැරි නම්. පැහැදිලිද කියන එක? ඒ නිසා පුරුදු වෙන්න නින්දාවත් දරා ගන්න. කොච්චර ගැරහුවත් අපි මේ සිවුර වෙනුවෙන් කැප වෙන්න ඕනේ නේ. අපේ පැත්තෙන් අපේ යුතුයකම අපි කරන්න ඕනේ. මිනිස්සු නින්දා කරනවා, අපහාස කරනවා. ඒක කොයි පැත්තට ගියත් නේ. හරි ඒක තේරුම් අරගෙන අපි මේ කැපකිරීම කරන්න ඕනේ. කන්න දීලා බැනුම් අහනවා කියන්නේ. තන මොන තරම් ඒක මේක හිතනක් දන්නේ නැහැ නේ මාර සැපයි නියමයි. ඇවිල්ලා එන්නකෝ. ඇවිල්ලා බලන්න මං කියන්නේ මාසෙකට සිවුරක් දාගෙන ඉඳලා බලන්න. හිතන තරම් මේක ලේසි නෑ. පොඩි අතපසුවීමක් එනකම් බලාගෙන ඉන්නේ. ඔය හොඳ කියන පිරිසම බනින්න. මේ හාමුදුරුවෝ ටික පරිස්සම් කරගන්න ඉදිරිපත් වෙන පිරිසට වැඩිය පන්නන්න ඕනේ කියන අදහස තියෙන බහුතරයක් බෞද්ධයෝ වැඩි. නේ? මගේ මූණටම කියලා තියෙන ඕනේ තරම් අය. සමහර ස්වාමීන් වහන්සේලා වැරදි කරද්දී දැන් ගෙදරක අම්ම කෙනෙක් වැරද්දක් කරොත් මොකෝ කරන්නේ? ගෙදරින් පන්නනවද? නෑ. එයා අම්මට වැරද්ද කියලා දීලා හදනවනේ. පරිස්සම් කරගන්නවා. හැබැයි ශාසනය පරිස්සම් කරගන්න බෞද්ධයෝ නෑ. බහුතරයක් නෑ. ඉන්නවා අම්මල තාත්තල වගේ අම්මල තාත්තල දරුවෝ දිහා බලන සංකල්පෙන් මේ පුංචි හාමුදුරුවෝ දිහා බලලා ඒ පොඩි හාමුදුරුවෝගේ වැරදි හදන අම්මල තාත්තල ඉන්නවා. අපිත් එහෙමයි. අපිව මෙතෙන්ට එව්වේ. අපි මෙතෙන්ට ආවේ. සමහර දවස් තිබුණා අපිටත් මේක දමල ගහලා යන්න හිතිච්ච. ඒ වගේ වෙලාවදී අපිට හිතනවා අම්මල වගේ දායකයෝ ටිකක් අපි වෙනුවෙන් ඉන්නවා. තාත්තල වගේ දායකයෝ ටිකක් අපි වෙනුවෙන් ඉන්නවා. එතකොට ඒ අය වෙනුවෙන් අපි මේ කැපකිරීම කරන්න ඕනේ. එහෙම කියලා හිතලා රැඳිච්ච වාර අනන්තයි. ඒතර මේ පුංචි හාමුදුරුවෝ ටික පරිස්සම් කරගන්න ඕනේ. පාන්දර 12ට එකට මේ මර වැස්සේ බනහන් එන්න බැරි පිරිස නේ පාන්දර 12ට එකටත් වැස්ස නෙවෙයි හෙන ගැහුවත් හාමුදුරුවෝ පන්සලෙන් පන්නන්න ඕනේ වුණොත් එයිද නැද්ද? සරංචීත කරේ තියන්නේ නේ. එහෙව් බෞද්ධත්ව අපිට ඉන්නේ. ඉතින් එහෙම දැනගෙනයි මම කියන්නේ මේ කැපකිරීම කරන්නේ. ඒතර නින්දාව දරා ගන්න බැරි නම් කිසි තැනක කැපකිරීමක් කරන්න බෑ. සිවුරේ හෝ වේවා, ගිහි ජීවිතයේ හෝ වේවා කැපකිරීමක් කරන්න බෑ. නින්දාව දරා ගන්න බැරි නම්. දන්නව බයිනවා. හරිද? පැහැදිලිද? ඔන්න ඔය ටිකේ කියපු ටිකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්තම් ගියාම මට බනින්න දන්නේ නැහැ. මට නම් කමන්නේ. මම නම් කිසිම වෙලාවක හොයන්නේ නැහැ. මට බයිනවද? මට හොඳ කියනවද? මට කිසිම දෙයක් අදාළ නැහැ. මගේ පැත්තෙන් වෙන්න තියෙන දේ මම කරනවා. බැන්නත් එකයි හොඳ කිව්වත් එකයි. මොන හරි ප්‍රශ්න තියෙනවද ඒ කියපු ටික? මොන හරි තියෙනවද ගැටලු? නැත්නම් කියපු කාරණාවල මම හිතන්නේ මේක මත ભેදාත්මක කාරණාවක් වෙන්න පුළුවන්. මම මේ කිව්වේ සිවුරු ඇරලා යන්න ඕනේ කියලා නෙමෙයි හාමුදුරුවෝ ටික හොඳද? හරිද? මම කියන්නේ මේක තේරුම් ගන්න. මේක අවබෝධයෙන් ඉන්නේ මේක තේරුම් ගන්න. මේක පරිස්සම් කරගන්න. හරි. නින්දාව වගේම තමයි ප්‍රශංසාව. ප්‍රශංසාව වගේම තමයි නින්දාව. ඔක දෙපැත්තට කරගෙනවා සාපේක්ෂයි. මේක දරා ගන්න. දරාගෙන ඉස්සරහට යන්න. මම මේ අපේ උදාහරණයට ගත්තට ඔබටත් ওই ටික පොදුයි. මේ ඔය හොඳට ඉන්න අද්ද hina වෙලා ඉඳී. ඔය hina වෙලා ඉන්න අයම හිට දොස් කියනවා. හිතන තමන්ගේ අතේ වැරද්දක් නැතුව මිනිස්සු දොස් කිව්වොත් අපි මොකද කරන්න ඕනේ? කට වැහෙන්න දෙයක් දෙන්න ඕනේ එහෙමද? නෑ. නිහඬ වෙන්න. ඉවසන්න. හොඳම උත්තරේ මොකද්ද? නිහඬ වෙන එක. මිනිස්සු කියයි විල්ලෙජ් නැන්ද කටවහගෙන ඉන්න කටවහගෙන හිටියොත් එවුන් හිතයි වා වැරදි කියලා. එහෙම හිතයි. හැබැයි ඒවට උත්තර දෙන්න යන්න එපා නිහඬ වෙන්න. නේ. මිනිස්සු දොස් කියද්දි නිහඬ වෙන්න. මොකද තමන්ගේ අතේ වැරද්දක් නැත්නම් මේ ලෝකේ හොඳම සාක්ෂිය ඔබට තියෙනවා මොකද්ද? හෘද සාක්ෂිය. හෘද සාක්ෂියට එකඟව ඔබ දන්නවනම් ඔබ නිවැරදි කියලා. ලෝකයක් දොස් කිව්වත් කමක් නැහැ නිහඬ වීම. හැබැයි මෙහෙම හිතන්න. ඔබ යතේ වැරද්දක් තියෙද්දි මිනිස්සු දොස් කියනවා.
ඒ වෙලාවට මොකෝ කියන්නේ? එතකොට නම් දෙනවනේ. ඒතර මොකෝ කරන්නේ? ඒත් නිහඬ වෙන්න. මොකද වැරද්ද ඔබේ අතේ නිසා. 5 දෙනෙක් ඔබේ වැරද්දක් කියද්දී ඒ 5 දෙනාගේ කටවල් වහන එකද ලේසි. 6 වෙනියෙක් ඒ වැරද්ද නොකියන්න තමන් හැදෙන එකද ලේසි. තමන් හැදෙන එක. ඒ නිසා මිනිස්සු දොස් කියයි කවදාවත් දොස් වලට චෝදනා වලට උත්තර දෙන්න එපා. ඔබ හරි වුණත් වැරදි වුණත් නිහඬ වෙන්න. ඔබ හරිනම් මිනිස්සු මේ ලෝකෙම දොස් කිව්වත් නිහඬ වෙන්න කිසි දෙයක් කරන්න යන්න එපා. ඔබ වැරදි නම් තව කෙනෙක් ඒ වැරද්ද නොකියන විදිහට හැදෙන්න. පැහැදිලිනේ? හරි. ඕක තමයි ලෝකේ ස්වභාවය. මේක තමයි ලෝකේ යථාර්ථය. අවසාන කාරණා දෙක. මොකද්ද? සැප දුක. සැප දුක කියන එකත් අපි හැමෝටම පොදුයි. අද සතුටින් ඉන්න, අද hina වෙලා ඉන්න. හෙට දවසේ ඔය hinaව අමතක වෙන්න බැරි කමක් නැහැ. අද සතුටින් ඉන්න. හෙට දවසේ ඔය සතුට නැති වෙන්න බැරි කමක් නැහැ. අද දුක් විඳින්න. හෙට ඔය දුක නැති වෙන්න පුළුවන් නේ. හැමදාම එකම දුක එකම විදිහට තියෙන්නේ නැහැ. හැමදාම එකම සතුට එකම විදිහට තියෙන්නේ නැහැ. අවසාන වශයෙන් මෙන්න මේ කියන වචන ටික හොඳට අහගන්න. මේ වචන ටික ඔලුවට දාගන්න. මේ ටික හිතේ තියාගන්න. මතක තියාගන්න. සමහර වෙලාවට මේ අත්දැකීම් තියන අය ඇති. සමහර දවස් එනවා නේ ආර්ථික වශයෙන් කරන රස්සාව හැම වෙලාවකම අසාර්ථක වෙලා ණය පිට ණය හිර වෙලා පවුලේ ප්‍රශ්න පිට ප්‍රශ්න ඇවිල්ලා තමන්ගේම මිනිස්සු තමන්ව දාලා යද්දී මෙන්න මේ වගේ ප්‍රශ්නෙද්දී ඔබට හිතේවි දවසක් එයි මෙහෙම හිතන මට කවුරුවත් නැහැ මාත් එක්ක කිසිම කෙනෙක් නැහැ මම වෙනුවෙන් කිසිම කෙනෙක් නැහැ මම තනි වෙලා ඒ හැඟීම එන දවසක් එයි එදාට ඔබට ඊළඟට හිතෙයි මට මාවවත් නැහැ සමහර වෙලාවට ඔබට හිතේ ප්‍රශ්නෙද්දී මැරිලා ගියා නම් කොච්චර එකක්ද මොකටද ජීවත් වෙන්නේ මැරුණා නම් කොච්චර එකක්ද? මැරිලා ගියා නම් කොච්චර නිදහසක්ද? ඇයි මම මේක ඉඳගෙන විඳවන්නේ? එහෙම හිතන දවසේ, ඒ තරමට භයානක බරපතල ප්‍රශ්න එන දවසේ, මැරිලා යන්න හිතන දවසේ, එදාට මේ වචන ටික මතක් කරගන්න. මතක තියාගන්න. ඒ තමයි ඔබේ ජීවිතේ වෙනස් කරන පොයින්ට් එක. ඒ තමයි ඔබේ ජීවිතේ වැදගත්ම තැන. එතන ඉවසගෙන ඉන්න. එතන අල්ලගෙන ඉන්න. මේ ටික මතක තියාගන්න. මේ ටික මග අරගන්න එපා. ඔබට එහෙම දවසක් එන්න පුළුවන්. එදාට මම මේ කියපු වචන ටික හොඳට ඔළුවේ තියාගන්න. ඕන දැන් තේරෙනවා තමන් වෙනුවෙන් ඉන්නේ කවුද අනුන් වෙනුවෙන් ඉන්නේ කවුද කියලා ටික. මේ ටික අහන්න ඔබ වෙනුවෙන්. එහා පැත්ත බලන්න එහා පැත්ත වෙනුවෙන්. පැහැදිලිද? මේ ටික අහන්න ඔබ වෙනුවෙන්. අර ඒ තියෙන ටික බලන්න ඒ වෙනුවෙන්. හරිද? මතක තියාගන්න. එහෙම දවස්සේ ඒ වගේ දවස්වලට අල්ලගෙන ඉන්න. ඉවසන්න. කාලය ගත වෙන්න දෙන්න. කාලයට උත්තර දෙන්න දෙන්න. ඉවසගෙන ඉස්සරහට යන්න. හැමදාම හැම ප්‍රශ්නෙම එකම විදිහට තියෙන්නේ නෑ. එහෙම වුණා නම් අටලෝ දහම් බොරු වෙන්න ඕනේ. ප්ලේන් එකක් යනකොට නේ ෆ්ලයිට් එකක් යනකොට කුණාටුවක් ආවොත් මොකෝ කරන්නේ? ළඟම තියෙන ගුවන්තොටුපළට ගොඩ බානවා. හැමදාටමද? නෑ. නේ කුණාටුව ගියන් පස්සේ ඒක ගමනාන්තයට යනවා. අපේ ජීවිතේ එහෙමයි. ප්‍රශ්න එන දවස් තියෙනවා නේ. අතෑරලා දාන්න හිතෙන දවස් එනවා. මොකටද ජීවත් වෙන්නේ? මැරිලා යන්න ඕනේ කියලා හිතෙන දවස් එනවා. නේ දේවල් නැති වෙද්දි මිනිස්සු නැති වෙද්දි එහෙම අපිට හිතනවා. ඒ වෙලාවට අල්ලගෙන කාලය ගත වෙන්න දෙන්න. කාලය ටිකක් යන්න දෙන්න. ටික කාලයක් ගියාම නේ ආයි පටන් ගන්න. දවසක ඔබට හිතෙයි අර මැරිලා යන්න හිතිච්ච දවසේ අල්ලගෙන හිටපු එක කොච්චර වටිනවද? එහෙම අත්දැකීම් තියන අය ඇතිනේ. සමහර දේවල් නැති වුණාන් පස්සේ හිතනවා හැමදේම නැති වුණා. හැබැයි පස්සේ හිතනවා නේද ඒ දේ නැති වුණේ හොඳකට නේ. සමහර මිනිස්සු නැති වුණාන් හිතනවා හැමදේම නැති වුණා. හැබැයි පස්සේ හිතනවා ඒ අය නැති වුණේ හොඳකට. හිතෙන්නේ නැද්ද එහෙම? තියනවා. ඒ නිසා මට තියන්න හැම ප්‍රශ්නෙම හැමදාම නැහැ. දුකත් හැමදාම නැහැ. සතුටත් හැමදාම නැහැ. ඒ නිසා මේකේ දෙපැත්තට පැන අපි මේක කරන්නේ. ඔහේ සෙල්ලමක්. මේක අපි ඉත් එක් වෙලා ලාභ ලැබෙද්දි ලාභ පැත්තට, අලාභ ලැබෙද්දි අලාභ පැත්තට ඉත් එක් වගේ හෙට මෙහෙට පැන ඉන්න. සංසාරේ අල්ලගෙන ඉන්න. ඒ නිසා ආරාධනා කරනවා දෙපැත්තක් අල්ලගන්න එපා. මධ්‍යස්ථ වෙන්න. ලාභ වෙන කෙනාටමයි අලාභ වෙන්නේ. අලාභ වෙන කෙනාටමයි ලාභ වෙන්නේ. යසස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. පොදුයිද නැද්ද? පොදුයි. පැහැදිලිද? නොතේරිච්ච තැනක් තියෙනවනම් ප්‍රශ්න තියෙනවා අහන්න. මම කියපු කාරණා සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් නොතේරිච්ච තැන. තේරුණාද කියපු ටික? තේරුණා නම් දැන් මේක ප්‍රායෝගික වෙන්න ඕනේ හොඳේ. අදින් පස්සේ ගියාම දේවල් ලැබෙද්දි මතක් වෙන්න ඕන. මෙච්චර ලැබුණත් නැති වෙනවා තමයි දැඩිවල්ල ගන්න එපා නේ. දේවල් නැති වෙද්දි මේව මතක් වෙන්න ඕනේ. කිව්වා මේක නැති වෙනවා තමයි. දැනගෙන ඉන්න. එහෙම වුණොත් අර සෙල්ලම් බඩුවක් කැඩුනම ළමයා අඬද්දි අම්මේ දිහා බලාගෙන හිටියා වගේ. ඔබට මිනිස්සු දේවල් නැති වෙලා අඬද්දි ඔබට හිතේ ඇයි මෙහෙම අඬන්නේ කියලා. එහෙම තත්යකට ඔබේ හිත හැදේ. ඒ නිසා මේකෙන් මැදිස්ත වෙන්න. පැහැදිලිනේ? එහෙනම් හෙට ඉඳන් මිනිස්සු දොස් කියද්දි චෝදනා කරද්දි එක එකට ගියාගෙන යන්නේ අපි නම් සෙකන්ඩ් දෙන්නේ නැහැ උන්ට කියලා යන්න නෙවෙයි. නිහඬ වෙන්න. ඔබ දන්නවනම් ඔබ නිවැරදි. පැහැදිලිනේ? තේරුණාද කියපු ටික? හරි. ඉතින් ඔන්න ඔය ටික ජීවිතේට එකතු කරගන්න. මොකද ටික කාලයක් ජීවත් වෙන්නේ මැරිලා යනවා. මහ ලොකු කාලයක් නැහැ.
අද මේ බණ ඉවරලා මට පන්සලට යන්න වේද කියන්න බෑ. මේ බණ අහලා ඉවර වෙලා ඔබට ගෙදරට යන්න වේද කියන්න බෑ. ඒකයි මේකේ ස්වභාවය. මූසලයි කියලා බයින්න එපා හොඳේ. හරිද? මේකේ ස්වභාවය ඒක. එතකොට මෙන්න මේ යථාර්ථය තේරුම් අරගන්න. මේ ඉන්න ටික කාලේ රණ්ඩු වෙන්න ගහමරා ගන්න කියලා දෙයක් නැහැ. අපේ කියලා අරගෙන යන්න දෙයක් නැහැ. ඒ නිසා ඉන්න ටික කාලේ හැමෝම එක සුවඳ වින්න. වටින්නේ ඔබ මේ මොහොතේ ගත කරන ජීවිතේ. මේ ඉන්න වෙලාවේ සතුටින් ඉන්න එකයි වටින්නේ. ඒ නිසා ආයි අතීතයක් අනාගතයක් අවශ්‍ය නැහැ. මම කියන්නේ ගෙවෙන මේ මොහොතේ සතුටින් ඉන්න. පුළුවන් නේ? මේ ගන්න හුස්ම සතුටින් ගන්න. මේ ඉන්න වෙලාව සතුටින් ඉන්න. ඊළඟ මොහොත කියන්නේ ඒක හරි අවිනිශ්චිතයි නේ. ඒ නිසා සතුටින් කාලය ගත කරන්න. ලැබෙන ඔබට මට නොලැබෙනවා. නිന്ദා ප්‍රශංසා සැප දුක මේ පොදුයි. පැහැදිලිනේ කියපු කාරණා ටික? තේරුණාද? තේරුණානේ? හරි. ඉතින් ඔන්න ඔය ටික ජීවිතේට එකතු කරගෙන ඉස්සරහට ලස්සනට ජීවත් වෙන්න. අදින් පස්සෙත් ප්‍රශ්න එයි. ප්‍රශ්න ආවත් මේක තේරිච්ච කෙනාට මේ ප්‍රශ්න ආවට ඒවට වෙනදට වඩා ලස්සනට මුහුණ දෙන්න පුළුවන්. ප්‍රශ්න එන එක අපිට නවත්තන්න බෑ. අල්ලලා නවත්තන්න බෑ. එන ප්‍රශ්න වෙනස් කරන්න බෑ. ප්‍රශ්න එයි. හැබැයි මුහුණ දෙන විදිහ වෙනස් කරගන්න පුළුවන්. තේරුණානේ? හරි. ඒ නිසා බුදුහාඳුනටත් ප්‍රශ්න ආවා. රහතන් වහන්සේලාටත් ප්‍රශ්න ආවා. ඒ ප්‍රශ්නම අපිටත් එනවා. හැබැයි දරා ගන්න විදිය වෙනස්. ඒ නිසා බාහිරය නෙවෙයි ඔබේ සතුට දුක තීරණය කරන්නේ. ඔබයි ඔබේ සතුට දුක තීරණය කරන්නේ. ඒ නිසා එයා නිසා මං දුක් විඳිනවා. ඒ දේ නිසා මං දුක් විඳිනවා. එහෙම එකක් මේකේ නැහැ. ඔබ දුක් විඳින ඔබ නිසා. මේක අල්ලගත තරමට. ඒ නිසා විඳවන්න එපා. සතුටින් ලස්සනට ජීවත් වෙන්න කියලා. අපේ හැම දිනාටම ආරාධනා කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම මෙච්චර කාලගුණික වශයෙන් අයහපත් වෙලා තියෙන වෙලාවකත් මේ තරම් බාධා පැමිණෙද්දිත් අද හරි වමනාවෙන් අපේ අද පින්කමත් එක්ක සම්බන්ධ වුණා. ආශිර්වාද කරනවා ඉදිරියටත් මේ වගේ කටයුතු සාර්ථකව සිදු කරගෙන යන්න තුන්රුවන උතුම් ආශිර්වාදය අපේ අත හැම දිනාටම ලැබේවා. ඉතින් අද මේ ධර්ම දානමය පින්කමෙහි දායකත්වයන් අරගෙන කටයුතු කරන්නට යෙදුනේ කුසල් මදුෂාන් නෙලන්ති ධම්මිකා ලක්ෂාන් මායාදුර්ණ දුල්ෂාන් මායාදුර්ණ ඇතුළු ඒ පවුල්වල අය. ඉතින් පවුල්වලත් හැමෝම එකතු වෙලා අද දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණා. ප්‍රාර්ථනා කරනවා දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම හරි වටිනා මේ ඒ අපවත් වේදාල ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේලාවත් මතක තියාගත් එකට හරි සතුටුයි. මෙන්න මේ වගේ පවුලක් වගේ කටයුතු කරන එකට. ඉතින් අපිත් කැමති එකට ගිහි පැවිදි දෙපාර්ශ්වය අතර හොඳ සම්බන්ධතාවයක් නැති තාක් මේ ශාසනයේ පැවැත්මක් නැහැ. බුදුහාර දේශනා කරේ කල්යාණ මිත්‍රත්වයමයි මේ ශාසනයේ පැවැත්ම තියෙන්නේ. ඒ නිසා ගිහි පැවිදි දෙපාර්ශ්වයම තේරුම් අරගෙන මම මේ හාමුදුරුවෝ සුද්ධ කරේ නෑ හොඳද? හාමුදුරුවෝ ලෝන් එකක් කරපු ආවේ අපි කටවහන් ඉන්න ඕනේ. එහෙම එකක් නෙවෙයි. වැරදි දැක්ක තැන පෙන්වලා දෙන්න අයිතිය ඔබට තියෙනවා. ඉතින් හැමදේම සම්බර කරගෙන ගිහි පැවිදි දෙපාර්ශ්වය අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ශාසනයේ ඉදිරි පැවැත්ම තහවුරු කරගන්නට අපේ අත හැම දිනාටම ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාවේ හරි වටිනවා මේ අත ප්‍රාර්ථනා කරනවා අපවත් වී වදාළ ගරු කටයුතු මහෝපාද්‍යය අවසරයි පැල්මඩුල්ලේ සුමිත්තානන්ද නායක මාහිම්පාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම මහෝපාද්‍යය අවසරයි ගරු කටයුතු එරබද්දේ ශ්‍රී සුභාරති නාහිමියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පවුල ලැත්තොන්ගේ නමින් මියගිය දෙමව්පියන් ඇතුළු පවුල්වල වර්ග પરම්පරාවනුගතව මියගිය ඥාතීන්ට පින් දෙන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු එකතු කරගන්න යෙදුණු පින් අපි හැම දෙනා නමින් වර්ග પરම්පරානුගතව මිය පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තුෙන් සිටින පින් ලබාගත හැකි සීලම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින් බලාපොරොත්තුෙන් සිටින පින් ලබාගත හැකි සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු විහාරස්ථානයේ අතිගෞරවනීය විහාරාධිපති ගරු කටයුතු නායක මාහිම්පාණන් වහන්සේ අවසරයි ගෞරවනීය ශාස්ත්‍රපති ප්‍රක්වානේ සුමිත් නායක මාහිම්පාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා. උන්වහන්සේලාගේ මේ ශාසනික කටයුතු තවදුරටත් සාර්ථකව සිදු කරගෙන යන්න මේ ශාසනය වෙනුවෙන් තවදුරටත් කැපවීමෙන් කටයුතු කරන්න උන්වහන්සේලාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. දැන් සාමාන්‍යයෙන් මේ තැනකට යනකොට මොනවා හරි අරන් යනවනේ. අද පන්සලට එද්දි හාඳුරන්ට මොනවද අරන් ආවේ? ගෙනෑ නෑනේ. මං කියන්නේ ගේන්න එපා. හරිද? උන්වහන්සේලා බලන්න කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ මෙහෙම ඇවිල්ලා දේවල් දීලයි කියලා. බලාපොරොත්තු වෙන එකම දේ මොකක්ද දන්නවද?
උන්වහන්සේලා සතුටු වෙනවා. අද වැස්සෙත් මිනිස්සු මෙහෙම ඉඳන් බණ ඇහුවා. අද පන්සලේ පින්කමට මෙච්චර සෙනගක් ආවා. එහෙමයි සතුටු වෙන්නේ. කවුද එහෙම සතුටු වෙන පිරිසක් මේ ලෝකේ ඉන්නේ නේ? හරිද? පරාර්ථකාමීත්වයම කැපවෙච්ච මේ මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා. ඒ ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරනවා මේ ශාසනය රැකගෙන යන්න. තව දුරටත් තුන්වැනි ආශිර්වාදය අපි එකතු කරගත්ත මේ කුසලානිසංසයන් ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයන් ගැන කටයුතු කරන්නට යෙදුණු කුසල් මදුෂාන්, නිලන්ති ධම්මිකා, ලක්ෂාන් මායාදුන්න, දුල්ෂාන් මායාදුන්න ඇතුළු පවුල ඇතු හැම දෙනාටමත් මේ උතුම් කුසලානිසංසයන් ආශිර්වාදයෙන් යහපත උදා වේවා. ඒ වගේම ඒ පවුල්වල ආදරණීය දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව උදා වේවා. ඒ ඇතුළු පින්කම සාර්ථක කරගන්න අද නම් සඳහන් වුණේ මෙහෙම වුණාට මේ පින්කම සාර්ථක වුණේ මේක පිටිපස්සේ ලොකු සහයෝගයක් දීපු පිරිසක් ඇති. ඉතින් ඒ හැම දිනාටමත් සහ බණහන්න ආපු ඔබ මේ වැස්සෙත් මේ කාලගුණික වශයෙන් මෙච්චර කරදර වෙද්දිත් ඒ බාධක මැද ඇවිල්ලා බණහපු ඔබ නිසයි අද පින්කම සාර්ථක වුණේ. ඔබ බණහන්න ආවේ නැත්තම් මේ වෙනුවෙන් කැප වෙන්න ආවේ නැත්තම් පින්කම සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැම දිනම එකතු වෙලා හරි ලස්සන පින්කමක් සාර්ථකව සිද්ධ කළ අවසන් කරන්නට යෙදුණා. ඉතින් පැය කමාරකටත් ආසන්න කාලයක් ඔයත් හරියම උමනාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. ආශිර්වාද කරනවා අපේ අත හැම දිනාටම මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සුව උදා වේවා. පරලෝ වශයෙන් සුගති සම්පත් සැලසේවා. අවසාන වශයෙන් එකතු කරගන්නට යෙදුණු මේ උතුම් කුසලානිසංසයන් ආශිර්වාදයෙන් අවසාන වශයෙන් අපි හැම දිනාටම නිවන් අවබෝධය පිණිසම මේ සියලු කුසලානිසංසයන් ආශිර්වාද වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. විහාරාධිපති පරම පූජනීය නායක මහින්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි පළමුවෙන්ම දේශනාව සඳහා වැඩම කරවන්නට යෙදුන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්මදේශක අපේ පූජනීය නම සඳහන් කිරීමට අවසරයි. පූජනීය කුඩාපාණී ආනන්ද නායක මාහිම්පාණන් වහන්සේට පළමුවෙන්ම පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. අපේ පින්නතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරමින් කාලෝචිත හරවත් වූ ධර්මානුශාසනාවත් සිදු කරලා බෞද්ධයන්ට ධර්ම මාර්ගයේ ගමන් කරන ආකාරයේ පිළිබඳව දේශනා කිරීම වෙනුවෙන් විහාරාධිපති අතිගෞරවාස්පද ගුරුදේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේ වෙනුවෙන් ඒ වගේම පූජනීය අපේ ඕපනායක සුසීම පඬිතුහාමුදුරන් වහන්සේ වෙනුවෙන් මේ මොහොතේදී පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. මේ උතුම් පුණ්‍යානුමෝදනාව කරනු කොටගෙන උන්වහන්සේ සිදු කරන අධ්‍යාපනයේ කටයුතු සාර්ථක කරගන්නටත් ශාසනික ආගමික ජාතික කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නටත් මේ උතුම් කුසල ශක්තිය ආනුභාවය හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේගේ මේ දහම් දේශනා විලාසය අපිට ශ්‍රවණය කරනකොට ඒ වගේම දහම් කරුණු පිළිබඳව ශ්‍රවණය කරනකොට අපිට ජාතිය පිළිබඳව ජාතිකත්වයේ පිළිබඳව අපේ රටේ ආගම සංස්කෘතිය පිළිබඳව නැවත
පිබිදීමකට ලක් වෙන්න පුළුවන් කරුණු අපේ දේශකයාණන් වහන්සේ අපේ සමාජයට සමාජගත කරමින් ධර්මානුකූලව කරුණු පැහැදිලි කරමින් අපේ පින්නතුන්ගේ සිත සකස් කරගන්න හැටි චර්යාවන් වෙනස් කරගන්න හැටි අපේ දේශකයාණන් වහන්සේ අපේ ජනතාවට බොහෝ කරුණු දේශනා කරන්නට යෙදෙනවා. උන්වහන්සේ තරුණ භික්ෂුන් වහන්සේ නමක් හැටියට යුග පුරුෂයෙක් හැටියට තමයි අපි මේ යුගය තුල දකින්නේ. තරුණ භික්ෂුවක් හැටියට තරුණ දේශකයාණන් වහන්සේ නමක් හැටියට තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම මේ සමාජගත කරන්නට දිවා රාත්‍රී නොබලා වෙහෙස මහන්සි වෙලා කටයුතු කරනවා. උන්වහන්සේ මේ ධර්ම දේශනා නොකර වැඩ හිටියා නම් අදටත් විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය කටයුතු හදාරමින් උන්වහන්සේගේ ස්ව අභිවෘද්ධිය පිණිස කටයුතු කරන්නට ඉඩ ප්‍රස්තාව තිබෙනවා. නමුත් මේ ස්ථානයට වැඩම කරවන්නට යෙදුනේත් උන්වහන්සේ තවත් බොහෝ ධර්ම දේශනාවන් වලට වැඩම කරවලා උන්වහන්සේ මේ වෙනකොටත් බොහෝ වෙහෙස මහන්සි වෙලා තමයි මෙතන ධර්මානුශාසනාවන් සිදු කරන්නට යෙදුනේ. නමුත් උන්වහන්සේගෙන් කිසිම වෙලාවක අපි දැක්කේ නෑ, ඇහුවේ නෑ. ඒ ඇඟේ තිබිච්ච මහන්සිය වචන වලින් උන්වහන්සේ පිට කළේ නෑ. උන්වහන්සේගේ ආරම්භයේ පටන්ම තිබිච්ච ස්වරය, ඒ වගේම වචන මාලාව අවසානයේ දක්වාම අපේ දේශකයාණන් වහන්සේ උන්වහන්සේගේ මුවින් පිට කරන්නට යෙදුණා. ඒ තරම් දක්ෂ, ඒ වගේම ධර්මානුකූලව ඒ කරුණු පැහැදිලි කරන්නට යෙදුණ තරුණ භික්ෂුන් වහන්සේ නමක්. එනිසා අපි උන්වහන්සේට නැවත නැවත අපි ආශිර්වාද කරමු. රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. කෝටි ලක්ෂයක් සක්වල ධාතුවේ වාසය කරන පරම පූජනීය උත්තමයාණන් වහන්සේලාගේ ආරුත්තමයාණන් වහන්සේලාගේ ආශිර්වාදයේ රැකවරණය ලැබේවා. තිබෙන්නා වූ ලෙඩ දුක් කරදර දුක්ඛ දෝමනස්යෙන් ඇතනම් ඒවා දුරු වේවා. ඒ වගේම සිතුවිලි විශේෂයෙන්ම උන්වහන්සේගේ ඒ කරන කියන අධ්‍යාපනයේ කටයුතු සාර්ථක කරගන්නට ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංචවිධ සම්පත් ලබන්නට මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල চিරාත් කාලයක් වැඩ සිටමින් මේ ශාසනයේ බබළුවන මහා යතිවරයාණන් වහන්සේ නමක් බවට පත්වෙන්න මේ උතුම් කුසල ශක්තිය හේතු වේවා, වාසනාම වේවා කියලා අපි සාදු කියලා නැවත නැවත ආශිර්වාද කරමු. හොඳයි, අපේ උතුම් වූ ධර්මදේශකයාණන් වහන්සේ ඒ ආවාසයේ වෙත වැඩම කරවන්නට ඒ කටයුතු සූදානම් කරන ලෙස අපේ දායක පින්නතුන්ගෙන් මෙහි මොහොත තුලදී සිහිපත් කර සිටිනවා.